හරි සුබ දවසක් හැමෝටම. එතකොට ළමයි මම කිව්වා වගේ අද ඉඳන් ඔයාලට දිගටම ෆිසිකලි ක්ලාස් එක යන ගමන් අපි ඔන්ලයින් ක්ලාස් එක පටන් ගන්නවා. හරි. එතකොට ඔන්ලයින් ක්ලාස් එකේදී වෙන්නේ මෙහෙමයි. ඔයාලගේ පාඩමෙන් පාඩමට අදාළව මම ඔයාලට දීලා තියෙනවා ප්‍රශ්න පත්‍ර පොත. හරි. ඒකේ සම්පූර්ණම තීරිය සාකච්ඡා කරන ගමන් මොනවද එකෙන් අහන්න පුළුවන් ප්‍රශ්න ඊට පස්සේ පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල මොනවද අහලා තියෙන ප්‍රශ්න අන්න ඒ කියන ටික තමයි අපි කතා කරගෙන යන්නේ. හරි. එතකොට අපේ 7 වසරට අදාළව පළවෙනි පාඩම තමයි ළමයි සමමිතිය. සමමිතිය. එතකොට මෙන්න මේ සමමිතිය කියන එකේ තියරිය තමයි මෙන්න මේ තියෙන්නේ. හොඳට බලන්න. හොඳට බලන්න. ද්විපාර්ශ්වික සමමිතිය. එතකොට අපි මේ සමමිතිය කියන පාඩමේදී ඉස්සලාම කතා කරන එක තමයි ද්විපාර්ශ්වික සමමිතිය. මොකක්ද මේ ද්විපාර්ශ්වික සමමිතිය? බලන්න. තල රූපයක් කරා වැටී ඇති සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙකට සමපාත වන පරිදි එකට එකක් සමපාතයි සමානයි කියන එක තමයි. ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන කොටස් දෙකකට බෙදේ නම් ප්‍රමාණෙමුයි හැඩෙනුයි සමාන කොටස් දෙකකට බෙදේ නම් එම ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූපයක් ලෙස හඳුන්වනු ලබන අතර ඉහත දක් වූ නැමුම් රේඛාව තල රූපේ සමමිතික අක්ෂය ලෙස හඳුන්වනවා. අන්න බලන්න මොකක්ද ඒ කියන්නේ කියලා බලන්න. සිංහලෙන් කියනවා මෙන්න මේ කොටස බලන්න. තල රූපයක් කරා වැටී ඇති සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් තල රූපයක් කරා වැටී ඇති සරල රේඛාවක් ඔස්සේ නැමීමෙන් එකිනෙකට සමපාත වන පරිදි ප්‍රමාණය මේ දෙන්න ප්‍රමාණයෙන් සමානයි නේද? මේ දෙන්න ප්‍රමාණයෙන් සමානයි නේද? හැඩයම සමානයි නේද? ප්‍රමාණයෙන් හා හැඩයෙන් වෙන වැදගත් ප්‍රමාණයෙන් හා හැඩයෙන් සමාන වන කොටස් සමාන කොටස් දෙකකට බෙදේ නම් එම ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තල රූපයක් ලෙස හඳුන්වනු ලබන අතර එම රූපය ද්විපාර්ශ්වික සම්මිතික රූපයක් ලෙස හඳුන්වනවා. ඉහත දැක් වූ නැමුම් රේඛාව තල රූපේ සමමිතික අක්ෂය ලෙස හඳුන්වයි. එතන මේක තමයි ළමයි සමමිතික අක්ෂය කියලා කියන්නේ. ඒතර අපි කවමදාකවත් සමමිතික අක්ෂය එහෙම අදින්නේ නැහැ. අනිවාර්යෙන් අපි කඩේරි වලින් තමයි දක්වන්නේ. right. එතකොට තවත් වැදගත්ම දෙයක්. මෙන්න මේක හොඳින් අහගන්න. මෙන්න මේ තල රූපේ ද්විපාර්ශ්වීය සම්මිතියක් තියෙනවා කියලා කියන්නේ ළමයි මේක හැඩයෙන් සමාන වෙන්න ඕනි. මේක ප්‍රමාණයෙන් සමාන වෙන්න ඕනි. අනිවාර්යෙන්ම එකිනෙකට සමපාත වන පරිදි එකිනෙකට සමපාතයි කියන්නේ මෙයා මෙහෙම නැමුවොත් එහෙම අනිවාර්යයෙන් මෙයා ගුණ ඉන්න ඕන. හරි? පොඩ්ඩක්වත් එහෙම වෙලා චුට්ටක් පැනලා එහෙම තියන්න බෑ. පැහැදිලිද කියන එක? අන්න එතකොට හොඳට මතක තියාගන්න. ද්විපාර්ශ්වික සම්මිතියක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වස්තුවේ හැඩයෙන් සමාන වෙන්න ඕනි, වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනි. ඒ වගේම තමයි එකිනෙකට සමපාත වෙන්න ඕනි. හරිද? එකිනෙකට සමපාත වෙන්න ඕනි. තේරුණාද කියන්නේ? ඒ කියන්නේ මෙයා මේව නමපුවාම මෙයා ගුණ මෙයා හිටින්න ඕන. අය කිසිදු අධයක් උදයක් තියෙන්න බෑ. එහෙම වුණොත් ඒක ද්විපාර්ශ්වික සම්මිතියක් සහිත රූපයක් නෙවෙයි. ඔන්න ඔකයි ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ. මුළු පාඩම පුරාවටම ඔන්න ඕක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මට කියන්න තේරුණාද කියලා? ඔව් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. right. බලන්න ඊළඟට කියනවා ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක සමමිතික අක්ෂය දෙපස පවතින කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ. අන්න වස්තුවේ. එතකොට මේ ද්විපාර්ශ්වීය තල රූපයක් නම් අනිවාර්යයෙන් මොකක්ද වෙනවා කියන්නේ? මේ දෙන හැඩයම සමානයි. මං කිව්වා වර්ගඵලයම සමානයි. තේරුණානේ? right. ලම්බාන අපි ඉස්සරහ ඉහත දැක්වූ පරිදි ඉහත රේඛාවෙන් දෙපස පිහිටන කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වූ එම රේඛාව ඔස්සේ නැමීමේදී එම කොටස් දෙක එකිනෙක මත සමපාත නොවේ නම් මං කිව්වේ කියන මෙයා දැන් මෙහෙම නමද්දී මෙයා මත මෙයා පිහිටන් නැත්තම් ඒක නම් සමපාත නොවේ නම්
එම නම් අදාළ නැමුම් රේඛාව රූපේ සම්මිතික අක්ෂයක් නොවේ. අන්න වස්තුවේ. එතන මෙයා මේක මත පිහිටන්නේ නැත්තම් මේක සම්මිතික රේඛාවක් කියලා හඳුන්වනවද? නෑ. ඒක සම්මිතික රේඛාවක් කියලා හඳුන්වන්නේ නෑ. ඔන්නෝක තමයි සම්පූර්ණම තියරිය. මෙන්න මේ පාඩමට අදාළ. ද්විපාර්ශ්වික සම්මිතිය. ඊතර වස්තුවේ මොකද ද්විපාර්ශ්වික සම්මිතිය කියලා කියන්නේ? ඔව්. මොකක් කරේ තර රූපයක් තිබ්බොත් ඒ තර රූපේ නමපුවාම එකේ මොකක්ද? ඔව් වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි ආයි මොකක්ද? වර්ගඵලයෙන් ආයි වගේම හැඩයෙන් සමාන වෙන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි. වැදගත්ම එක අනිවාර්යෙන්ම මෙහෙම නමපුවාම එකිනෙක එක මත එක සමපාත වෙන්න ඕනේ. එක මත එක පිහිටන්න ඕන. ඒකට අපි කියනවා සමපාත වෙනවා කියන්නේ. තේරුණා නේද? තේරුණාද නැද්ද? තේරෙන්න ඕනේ. රයිට්. ඔන්න ඔකයි තියරිය. අපි දැන් එකිනෙකට ප්‍රශ්න ටික කතා කරමු. හරි. රයිට්. යමු. බලන්න. කියනවා පළවෙනි ප්‍රශ්නේ. පහත දී ඇති තල රූප අතරින් ද්විපාර්ශ්වීය සමමිතිය සහිත තල රූප තෝරා එහි අක්ෂර ලියා දක්වන්න. අන්න බලන්න. මෙන්න තල රූප ටික දීලා තියෙනවා. මේකේ අක්ෂර ටික ලියන්න කියලා කියන මෙයා ද්විපාර්ශ්වික සම්මිතියක් නම් හරි ද්විපාර්ශ්වික සම්මිතියක් තියෙනවා නම් මෙයාගේ අක්ෂර ටික අපිට ලියන්න කියලා කියන්නේ. රයිට් බලමු. වස්තුවේ මෙයා මේ මොකද්ද? මොකක් හරි ගමන. මොකක් හරි ගමන. අපි රූපය ගන්නනේ. දැන් බලන්න මොකද්ද? මම දන්නවා ඉතින් මොකද්ද කියලා. රයිට්. මේ සමචතුරස්‍රයේ ද්විපාර්ශ්වීය සම්මිතියක් තියනවාද නැද්ද? ද්විපාර්ශ්වීය කියලා කිව්වේ එක මත එක දැන් මොන්න මෙයා මෙහෙම නමපුවාම මෙයා මෙහෙම හිතන්නකො මෙහෙම නමවා කියලා. හරි මෙහෙම නමමු අපි. මෙහෙම නම බලන්න. ඔයාලා කෙලින් ඉලක්ක ගන්න ඔයාලට පුළුවන්. හරි. දැන් මෙහෙම නමුවොත් මෙයා මෙයාගේ මෙහෙම නමුවොත් ළමයි මෙයාගේ හැඩය සමානයි නේද? ඔව්. මෙයාගේ වර්ගඵලය සමානයි නේද? ඔව්. මෙහෙම නමපුවාම මේ දෙන්න එක මත එක පිහිටනවා නේද? සමපාතයි නේද? අන්න එහෙනම් මෙයා මොකක්ද? එයා ද්විපාර්ශ්වීය සම්මිතියක් සහිත තල රූපයක්. හරි. එයා ද්විපාර්ශ්වීය සම්මිතියක් සහිත තල රූපයක්. රයිට් මෙයා බලන්න. දැන් මෙයා මෙහෙම නැමුවොත් එක මත එක පිහිටනව නේද? මෙහෙම නැමුවොත් ඔව් ඒත් පිහිටනවා. මේ අතර නම් කොහොම? එතන මෙහෙම නැමුවොත් වර්ගඵලයෙන් සමානයි, හැඩයම සමානයි. එක මත එකත් පතිත වෙනවා. හරි? එක මත එකත් පතිත වෙනවා. එහෙනම් අර කියන කන්ඩිෂන් තුනම තියෙනවානේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයා ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත තල රූපයක්. තේරෙන්න ඕනි. හරි? right. මෙයා මොකද වෙන්නේ? බලන්න මේ අතර නැමෙනවා. එහෙනම් මොකද වෙන්නේ? එක මත එක සම්පාතයිනේ. එහෙනම් මේක මොකක්ද? ඔව් ඒකත් ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත තල රූපයක්. දැන් තේරෙනවනේ. මෙහෙම නැමුවොත් එහෙම එක මත එක සමපාත වෙනවනේ. මෙයා පිහිටනවනේ. එතන මේ දෙන්න හැඩයෙන් සමානයිනේ. ඒ වගේම මේ දෙක වර්ගඵලයෙන් සමානයිනේ. එහෙනම් මොකද කතන්දරේ? එහෙනම් මෙයා ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත තල රූපයක්. රයිට්. එතකොට මෙයා බලන්න. වෘත්තේ කතන්දර නෑනේ. මෙහෙට නැමෙනවා කොහෙට නැමුවත් මෙයා සමානයි, හැඩයනු සමානයි, වර්ගඵලයනු සමානයි. සමපාතත් වෙනවා. එහෙනම් මෙයා ආයත් ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත තල රූපයක්. අන්න බබෝයනේ මේක බලන්න. අඩි. මේක ද්විපාර්ශ්වීය සම්මිතියක් තියෙනවා. මේක ද්විපාර්ශ්වීය සම්මිතියක් තියෙනවා. නෑ මේ එක මත එක මෙහෙම නැමුවොත් එහෙම හැඩයෙන් සමානයිද මේ දෙක? හැඩයෙන් සමානයිද? ඒත් නෑ. වර්ගඵලයෙන් සමානයිද? ඒත් නෑ. මෙහෙම නමපුවාම එක මත එක සම්පාත වෙනවද? ඒත් නෑ. එහෙනම් මේක ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත රූපයක්ද? නෑ. මේක එන්නේ නෑ. right. අපි යන් ඊළඟ බලන්න. මේක හරිම දේ වෙන් කරන්න පුළුවන්. එතන මේ දෙන්න හැඩයෙන් සමාන නැද්ද? සමානයි. හැඩයෙන් සමානයි නම් එතන වර්ගඵලයෙන් සමාන නැද්ද? ඔව් වර්ගඵලයෙන් සමාන. එතකොට අවසානයේ
එක මතයක සමපාතයිනේ. එක මතයක පිහිටනවනේ. එක මතයක පිහිටනවනේ. මෙයා මෙහෙම නැමුවොත් මෙයා මෙයාගුට පිහිටනවනේ. එහෙනම් මෙයා මොකද්ද? මෙයා ද්විපාර්ශ්වීය සමමිතියක් තියෙන තරූපය. තේරෙනවනේ? එහෙම අවුලක් නැහැ. right. කොල්ලෝ මේක බලන්න. මෙයා මේ අතර නමවුවොත් එහෙම වස්තුවේ මෙයාගේ හැඩය සමානයි නේද? ඔව්ද නැද්ද? ඔව්. එතන මෙයාගේ වර්ගඵලය සමානයි නේද? ඔව්. අය එක මතයක පිළිටනව නේද? ඔව්. තව කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් ඔය අතර නමන්න දුස මේ අතර නමන්න පුළුවන්. ඔව් පුළුවන් බය වෙන්න එපා. හරි. කොහොම නැමුවත් මෙයාට මෙයා සමානයි නේ? හැඩයනු සමානයි, වර්ගඵලයනු සමානයි. එක මතයක පිළිටනවා. අන්න වස්තුවේ එහෙනම් මෙයා මොකක්ද? මෙයා ද්විපාර්ශ්වීය සම්මිතිය සහජ තර රූපයක්. ද්විපාර්ශ්වීය සම්මිතිය සහජ තර රූපයක්. right. මෙයා බලන්න. දැක්ක ගමන් පේනවනේ. බොරුට ගාලා ඇස් දෙක ගන්න ඕනේ නැහැ. එක මතයක කොහොමවත් පිටින්නේ නැහැ. එහෙනම් මෙයා ද්විපාර්ශ්වීය නැහැ. එච්චකුර. අනේ මේ හරි ෂෝ. මෙහෙම නමපුවාම එක මතයක පිටිනවද නැද්ද? අනේ පිටිනවා. හැඩයෙන් සමාන නැද්ද? සමානයි. වර්ගඵලයෙන් සමාන නැද්ද? ඒත් සමානයි. එහෙනම් මේක මොකක්ද? ඒක ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත තල රූපයක්. හරි. තේරුණාද? කොල්ලෝ තේරුණාද? right. ඉස්සරහට ඊළඟ බලමු. F අකුර. උණ්ඩයක් වගේ. උණ්ඩයක්. right. බලන්න මේ උණ්ඩේ. අරිෂෝ ටිකක් දන්නයි. right. වස්තුවේ මෙහෙම බෙදපුවාම දෙන්න එක මතයක පිරෙන්නේ නැද්ද? ඕ පිටිනවා. හැඩයනු සමාන නැද්ද? හැඩයනු සමානයි. වර්ගඵලයෙන් සමාන නැද්ද? වර්ගඵලවල සමානයි. එහෙනම් මේක ද්විපාර්ශ්වීය සම්මිතියක් තියනවද? නැතු තුනම තියනවද? තියනවා. හරි. තේරුණානේ? right. අවසාන එකට කලින් එකට යම් බලන්න. දන ලකු. මෙහෙම නමන්නත් පුළුවන්, මෙහෙම නමන්නත් පුළුවන්, මෙහෙම නමන්නත් පුළුවන්, මෙහෙම නමන්නත් පුළුවන්. ඔයාලා ගන්න නමා ගන්න. කොහොම නැමුවත් එක මතයක පිටනවනේ. ඔව්. වර්ගඵලයෙන් සමානයිනේ. ඔව්. හැඩයෙන් සමානයිනේ. ඔව්. එහෙනම් මේක ද්විපාර්ශ්වීය සම්මිතිය සහජතර රූපයක්. වස්තුවේ මේ තරුවක් තියෙනවා. බලන්න තරුව නමමුද? මම නිකන් මෙහෙම නමන්නම් චිල්ල කරාගේ. අන්නනේ. වස්තුවේ මේ කැලේ සමාන නැද්ද? ඔව් සමානයි. මේ කැලේ හැඩය හැඩයනු සමානයි. වර්ගඵලය එහෙනම් හැඩයෙන් සමානයි, වර්ගඵලයෙන් සමානයි. එක මතයක සම්පාත වෙනවා නම් වස්තුවේ මෙයා ද්විපාර්ශ්වීය සම්මිතිය සහජතර රූපයක්. තේරුණා නේද? right. එහෙනම් මේ බලන්න. ඔයාලට කියන්න මේකේ හරි දාන්න කියලා නෙමෙයි. දී ඇති තර රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතිය සහිත තර රූප තෝරා ඒ අක්ෂරය දක්වන්න. අන් එහෙනම් ඒ අක්ෂර ලියාගන්න. A B C D. අර ඊ පව් කියලා ඊ හැම ලියන්න එපා. ඊ නේ. හරි. එහෙම කට්ටියනවා නේ ඊ පව් නේ නිකන් ලියා කියලා එහෙම ලියන්න එපා. හරි. ඊ නෑ. ඊ ලියන්නේ A B C D F G H නවා. නෑ H නෙත් නෑ. H නෑ H ලියන්න එපා. I J K L ළමයි H නැද්ද මේ H මෙයා එහෙමනේ. right. ඔන්න එහෙනම් අපි කතා කරා ද්විපාර්ශ්වීය සම්මිතියක් තියෙන තල රූප මොනවද කියලා. හරි. දැන් ඔයාලට ද්විපාර්ශ්වීය සම්මිතිය කියන එක තේරෙන්න ඕන. හරි. තේරෙන්නේ නැති වෙන විදිහක් නෑ. right. මේක අඳගත්තේ නැති ලියාගත්තේ නැති කෙනෙක් ඉන්නවනේ ඉක්මනින් ලියාගන්න. right. හරි. අපි යන් ඉස්සරහ. අම්මෝ මේවා තමයි එපා. හරි. මේවා ඉතින් කියන්නේ ගෙදර ඉන්න බෑ ඒක වුණා. අර නිවසේ ගියපුවම ඉතින් අවුලයි ගෙදර නෑනේ අපි. right. ඔබට නිවසේදී දැකිය හැකි ද්විපාර්ශ්වික සම්මිතිය සහිත රූප සහ හැඩතල
පහ ක්‍රියා දක්වන්න. අන්න දැන් ඔයාට ඔයාලගේ ගෙදර හරි ඔයාලගේ ගෙදර තියෙන ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත රූප ද්විපාර්ශ්වය කියන්නේ මොකක්ද මං කිව්වා. හරි මැදින් දෙකට නම්පුවාම මේ පැත්තේ යගයයි මේ පැත්තේ යගයයි හැඩය සමානයි. වර්ගඵලයනු සමානයි. මෙහෙම නමපු ගමන් එක මත එක පිහිටනවා. අන්න ඒවට තමයි වස්තුවේ මොකක් කියලාද කියන්නේ? ද්විපාර්ශ්වීය. දැන් ඔයාලගේ ගෙදර අනිවාර්යයෙන්ම තියෙනවා මොකක්ද? අනිවාර්යයෙන්ම පොතක්. එහෙනම් නිවසේ දැකිය හැකි ද්විපාර්ශ්වීය සමමිතිය සහිත හැඩතල හරි රූපයක් හරි අපිට කියන්න පුළුවන් මොකක් කියලා? මොකක් කියලා? ඔබට නිවසේ දැකිය හැකි ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත හැඩතල රූප හා හැඩතල පහ ක්‍රියා දක්වන්න. හරි. රූප සහ හැඩතල පහ. මොනවද යාලියා? මෙතන අහලා තිබ්බේ රූප හැඩතල කියන එක නෙවෙයි. මෙතනින් අහලා තිබ්බ උපකරණ මොනවද? හරි. එතන රූප හැඩතල හා උපකරණ කියලා හදාගන්නවා මම එතන. උපකරණ කියලා හදාගන්නවා. උපකරණ. හරි මේ හැම එකම රූප හැඩතල උපකරණ කියලා හදාගන්නවා. උපකරණ. right. දැන් බලන්න. දැන් ටයිප් සෙටින් එකට යවලා ඔබට නිවසේදී දැකිය හැකි ද්විපාර්ශ්ව සම්මිතිය සහිත රූප සහ හැඩතල පහ. අන්න බලන්න රූප හා හැඩතල හා උපකරණ. මොනවාද? උපකරණ ටිකක් ලියමු බලන්න. පළවෙනි එක මොකක්ද? කියන්න බලන්න. දන්න. මොනවද? ආපොත නේ මොකද්ද? පොත. අය මොනවද? පොත. අය පොත. අය මොනවද? තව දෙයක්. දොර. ගෙදර දොර. දොර ගන්න පුළුවන්. අය ජනේලය. තමයි ජනේලය. සාමාන්‍ය ජනේලය කියන එකත් ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත රූපයක්. උපකරණයක්. උපකරණ. අය මොනවද? තව දේවල්. තමයි සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම අඩිරෝල. මම අහන්නේ අඩිරෝල දීපාර්ශ්වීය සම්මිතියක් තියෙන උපකරණයක්ද නැද්ද? උපකරණයක්ද නැද්ද? උපකරණය. ඒ ජනේල කියන එක එක්ක සමචතුරාශ්‍රයයි. එහෙම නැත්නම් මිජුකෝණාශ්‍රයයි. එතකොට අනිවාර්යයෙන්ම මෙයා දීපාර්ශ්වීයයි නේ? තව එකක් කියන්න බලන්න. පොත ගත්තා, දොර ගත්තා, ජනේල ගත්තා, අඩිරෝල ගත්තා. සාමාන්‍යයෙන් තව වමනවා ඉන්න පුළුවන්. තව මේසේ අතර ඔබට නිවසේදී දැකිය හැකි දීපාර්ශ්ව සම්මිතිය සහිත රූප හා හැඩතල හා උපකරණ පහ ක්‍රියා දක්වන. කිව්වොත් රූප වෙනම හැඩතල වෙනම උපකරණ වෙනම ලියන්න ඕනේ. මෙතන කියන එකක් නෙවෙයි. අපි හෝ කියලා දාලා ලියා ගන්න. හෝ. මේවා සාමාන්‍ය දේවල්. මේවර මට වඩා හොඳට වලදා. හරි. මට වඩා හොඳට මේ වලදා. හරි. මේවා නෙවෙයි මීට වඩා හොඳ දේවල් තියෙනවා කියලා වලදා. හරි. ඒව වල ලියා ගන්න. තේරුණාද? right. ඉස්සරහට යන්න අපි. පාසලේදී අපට දැකිය හැකි දීපාර්ශ්වීය සම්මිතිය සහිත රූප හැඩතල පහ ක්‍රියා දක්වන. මේ රූප කියලා කියන එකයි උපකරණ කියන එකම මීනින් එක තියෙන තේරුම තියෙන්නේ ඕනේ. right. දැන් බලන්න. පාසලේදී ඔබට දැකිය හැකි දේවල්. ළමයි පාසලේ මොනවද ළමයි තියෙන්නේ? පාසලේ මොනවද? පාසලේ මම නම් ලියන්නේ මෙන්න මේ. පාසලේ කියන්නේ ඉතින් මම අරගෙන කවර පෙට්ටියේ තියෙන කොනම මම ලියනවා ඒක. කාටවත් දෙරි දාන්න බෑනේ.
කෝණමානය. කෝණමානය කියන්නේ හඳ භාගය. හොඳේ වල හඳ භාගය කියලා කියන්නේ ආනික තමයි. right. ආයේ ඉතින් ගෙදරත් අරුණු දෙනවා ඉස්කෝලේත් අරුණු දෙනවා. වැරදි නෑ. අඩිරු. අඩිරු. ආයෙ මොනවද පාසලේ තියෙන දේවල්? ළමයි පරිගණක තිරය ඒක අපි පොඩ්ඩක් පරිගණක තිරයට වඩා දැන් ඔක්කොම මෙතන ඔයාලගේ IT කියන එක තියෙනවනේ ගණන් වල මේ IT කියලා ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් තියෙනවනේ අහනම් මල් ලියනවා මොකක්ද කියලා පරිගණක තිරයට වඩා පරිගණක තිරේ අයම් කිසි ළමයක් ගන්න බල මොනිටරේ හරි යම් කිසි ළමයක් ගන්න බල සංදර්ශකී අහනම් මල් ලියනවා සංදර්ශකී හරි संदर्शक हरी දැන් ඔයාලගේ ඉස්කෝලේ තියෙනවනේ ස්මාර්ට් බෝඩ් මේදී මෙතනත් තියෙනවා අතන මේක දීපාංශ සම්මිතියක් තියෙන තරූපයක් මේ රූපයක් නෙවෙයි ඔව් ඉතින් ඉස්කෝලේ නැත්නම්යි මේස ඔය තියෙනවා ඉස්කෝලේ නැත්නම්යි දොර ඉස්කෝලේ තියෙනවා ජනේ ඔව දීපාර්ශ්වය සම්මිතියක් තියෙන දරු රූප තමයි. හරි. රූප. එහෙනම් පාසලේදී ඔබට දැකිය හැකි දේවල් හරි. හරි. මේවා මම කියනවා මම තව පාරක් කියනවා. මේවා මට වඩා හොඳට ඔයාලා දන්න. හරි. ඒ නිසා ලියන්න. ඔයාලා දන්න දේවල් ලියන්න. මීට වඩා දේවල් ඔයාලා දන්න. බලමු. මාර්ගයේ ගමන් කිරීමේදී මාර්ග සංඥා පූර්වවල ඔබට දැකිය හැකි ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත රූප හා හැඩතල සහිත මාර්ග සංඥා දක්වන පූර්ව දෙකක් ලියන්න. වස්තුවේ දැන් ඔය පාරේ යනවනේ. පාරේ යද්දී ඔය එක රූප ඇඳලා තියෙනවා. හරි. බලීකරුට නෙවෙයි. කණු ගහලා ඔන්න ඇඳලා තියෙනවා. ඒතර අන්න ඒ වගේ තියෙන ඒ වගේ අපෙන් අහනවා ද්විපාර්ශ්වීය සම්මිතිය සහිත දරුණු. මේවා සාමාන්‍යයෙන් ඔයාලට නෝට් වෙන්නේ නැහැ. ඒත් ඔයාලට ලයිසන් නැහැනේ. හරි ඔයා කරන වාහනේ ඉඳලා යන්නේ ඒකනේ. නේ? ඔව්. ඒ නිසා ඔයාලට මේවා අහු වෙනවා. අඩුයි. නමුත් මේවා දැනන් ඉන්නවා. හරි මාර්ග සංඥා පිළිබඳව දැනන් ඉන්න. දැන් ඔයා දන්නවානේ පාසලක් ගාවින් තියෙනවා අන්න ළමයෙක් තුයි මේ පොඩි තව මිනිස්සුකද මිනිස්සු දෙනෙක් අතරයක් තියෙනවා. ඉතින් ඒක මොකද්ද කියන්නේ? මේ ළමයි මාරුණු ස්ථාන. ඒ වගේ ඔයා මාර්ග සංඥා පිළිබඳව යම්කිසි අවබෝධයක් තියෙනවා. හරි. එහෙම නැත්නම් අවුල්. එහෙනම් කියන්නව බලන්න. අපෙන් අහනවා මාර්ග සංඥා පූර්ව දීපාංශ සම්මිතියක් තියෙන මාර්ග සංඥා පූර්ව දෙක. හරි. මෙන්න මෙහෙම එකක්. හොඳට බලන්න. මෙන්න මෙහෙම එකක් ඔයාලට තියෙනවා. ඔයාලට තියෙන්නේ මාර්ග සංඥාවල තියෙනවා. ඒක කියන්නේ මාර්ග සංඥාවල තියෙන. මේ right ඕනම තියෙනවා. ළමයි මෙන්න මේකෙන් කියන්නේ T හැඩේ මන් සංදිය ඉදිරියෙනි T හැඩේ මන් සංදිය ඉදිරියෙන් මං වැඩක් නැහැ සංදිය. සංදියනේ අපි කියනවා හන්දිය කියලා. ආන්ගේ හන්දිය ඉදිරියෙන් හිතා මේකෙන් කියන්නේ. ඔයා මෙහෙම වාහනේ අරන් යනවා. හරි. ඔයා මෙහෙම යනවා වාහනේ. හරි. මේ යද්දි මොකද ගන්න? දාන බලන්නද කෙලින් බුස් කරලා දානවා. දාපුවා මොකද දඩම් කරලා වදිනවා. ඊට කලින් මෙන්න මේ හරි ගහලා තියෙනවා. ඔබ බලාගෙන යන්නේ T හැඩේ මන් සංදිය තියනවා කියලා ගහලා තියෙනවා. ඒතර දන්නවා. තේරුණාද? අන්න ඒකයි අර ඔයාලට කියන්නේ ලයිසන් නැතුව පාරේ වාහන පදින්න එපා කියලා. ඇයිද හැප්පෙනවා දන්නේ නැහැ. තේරුණාද? අන්න බයි. ඔන්න එකක් හරි. හරි එකක් හරි. right. තව එක T හැඩේ හරි. හරි. මම තව හන්දියක් ගැන කියලා දෙන්න. තව හන්දියක් ගැන තියලා කියන්න. ඔයාලගේ හන්දි නෙවෙයි. අන මේ හන්දි. මේ T මේක y. එතන y තමයි y අකුරේ මොකක්ද කියන්නේ? ඒකම තමයි. මොකක්ද? T හැඩේ මන් සංදි ඉදිරියෙන්
නෑ මේක මොන හැටිද? මේක y හැටි. එහෙනම් ලියන්න. y හැටි මන්සන්ධිය ඉදිරියේ ලියා ගන්න මයිත් එක්ක. y හැටි මන්සන්ධිය ඉදිරියේ. y හැටි මන්සන්ධිය ඉදිරියේ. y හැටි මන්සන්ධිය ඉදිරියේ. right? මේක t හැටි මන්සන්ධිය ඉදිරියේ. මේක y හැටි මන්සන්ධිය ඉදිරියේ. හරි ලියලා නැතිවදනේ ලියාගන්න. right. ඔන්න අපි කතා කරා ළමයි ප්‍රශ්න 4ක්. දෙවෙනි ප්‍රශ්නේ ඔබට නිවසේදී එකම වැඩි කතා කරන්න යන්නේ. පාසලේදී එකත් වැඩි කතා කරන්න යන්නේ නැහැ. මේක පොඩ්ඩක් කතා කරනවා. මේක පොඩ්ඩක් වැදගත්. හරි අර වාඩි හිතලා යන්න පුළුවන්. මේ වගේ ඒවා ඉතින් වාඩි හිතෙන්නේ නැහැ. ඒතර පොඩ්ඩක් මතක තියාගන්න. t හැඩය මන්සන්ධිය. දැන් බලන්න මේක t හැඩය කියපුවාම ළමයි දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවද නැද්ද කියලා මේ. t හැඩය කියපුවාම දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවද නැද්ද කියලා බලන්න. මෙහෙම වෙන් කරන්න පුළුවන් නේද? මෙතනින් වෙන් කරන්න පුළුවන් නේ. වෙන් කරපුවා හරි මැදින් දෙකම මැදින් නැමෙනවා නේද? එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවා. ඒතර මෙතන y අකුරෙත් තියෙනවා. y අකුරෙත් තියෙනවා. හරි මැදින් දෙකම නම්පුවාම නැමෙන. y අකුරෙත් තියෙනවා. අන්න එහෙනම් t හැඩය මන්සන්ධිය ඉදිරියෙන් ඒකෙදි දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවා t අකුරෙදි. y හැඩය කියන එකත් මාර්ග සංඥාවක්. ඒතර ඒකෙත් දීපාර්ශ්ව සම්මිතියක් තියෙනවා. තේරුණා නේද? තේරුණාද? ඉදාගන්නෙම නැහැ. හරි. අහන් ඉන්න. දැන් මේක සාකච්ඡා කරද්දී ක්ලාස් එක ළමයි මම කොහෙද ඉන්නේ කියලා කියන්නේ. දැන් මම මෙතන වීඩියෝ එකක් නේ දාලා තියෙන්නේ. බලන්න දැන් මේ වෙනකොට ඉන්නේ එක්ක දන්සලක් කන්නේ කියලා. හරි. හරි. එතන හිතා ගන්න මම කොයි විදිහද මේක වීඩියෝ කරන්නේ කියලා. හරි. හරි. ඉස්සරහට යමු. ඉස්සරහට ඔබට කුඩා කඩදාසි කැබැල්ලක් හා කතුරක් සපයා ඇත. එය භාවිතයෙන් දීපාර්ශ්වීය සම්මිතික තල රූපයක් කපා ගන්න ආකාරය සරල පියවර කිහිපයකින් විස්තර කරන්න. එම රූපයේ සම්මිතික අක්ෂය ලකුණු කරන ආකාරය දක්වන්න. අනේ කතුරක් ගන්න. හරි. කතුරක් ගන්න. කතුරක් අරගෙන මේක මේ විහිළු ප්‍රශ්නයක්. හරි. කතුරක් අරගෙන ඔයා සම්මිතික අක්ෂයක් ඔයා කපා ගන්න. මොකක්ද? දීපාර්ශ්ව සම්මිතියක් තියෙන තල රූපයක්. මං නම් ගත්ත ගමන් නම් කපන්න මොකක්ද? කෙලින්ම ඍජු කෝණාශ්‍රයක්. ලේසි. එහෙම නැත්නම් සමචතුරාශ්‍රය. හරි. හරි. ඔන්න මං කපා ගත්තා. දැන් ඔයාලා මේක විස්තර කරන එක ඔයාලගේ වැඩක්. හොඳයි. ඒ කියන්නේ කොහොමද මේක කපා ගන්න කියලා ගියා කතුර ගත්තා මෙහෙම කපුවා කියලා ලියන්න. හරි. ඒක නම් ලොකර බලපන්නේ. එන්න මේක වැදගත්. එතකොට දැන් අපිට කියනවානේ මේකේ සම්මිතික අක්ෂය දෙන්න කියනවා. හරි. ඔයාලා ඍජු කෝණාශ්‍රයක් කපා ගත්තා කියලා හිතලා මම ඒක සම්මිතික අක්ෂයක් දෙනවා. ඔයාලා මේ කෙනින් අඳ ගන්න. එහෙම නැත්නම් ඔයාලා සමජාත්‍රාශ්‍රයක් කපා ගත්තා කියලා හිතලා මම මේකේ මේක අඳිනවා. හරි. එතන ඔයා හිතන්න මේ තියෙන ඍජු කෝණාශ්‍රයක්. හරි. පොඩ්ඩක් අද වැඩි ගණන් ගන්න එපා. ඍජු කෝණාශ්‍රයක්. එතකොට මේ ඍජු කෝණාශ්‍රය. හරි. මම මේක පැත්තකින් ඉඳලා මෙහෙම අදින්නම්. නැත්නම් ඔයාලට කියන්නුවන්. හරි. බලන්න මම මේ ප්‍රශ්නේ අදින්නේ. දැන් මම ඔයාලා සමචතුරාශ්‍රයක් හරි ඍජු කෝණාශ්‍රයක් හරි ඇඳාය කියලා හිතලා මම ලකුණු කරනවා ඒකේ සම්මිතික අක්ෂය ටික. හරි. මම ලකුණු කරනවා ඒකේ සම්මිතික අක්ෂය. මම පළවෙනි ගන්නවා ඔයාලගේ ඍජු කෝණාශ්‍රය. හරි. ඍජු කෝණාශ්‍රය ගන්නවා පළවෙනි. බලන්න. මෙන්න ඍජු කෝණාශ්‍රය. ඔන්න ඍජු කෝණාශ්‍රයක් මම යනවා. හරි. දැන් මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ සමමිතික අක්ෂරික ලකුණු කරන්නමයි යන්නේ. හරි. සමමිතික අක්ෂර අඳින කියන්නේ ඔව් හරි මැදින් මෙහෙම නමන්න පුළුවන්. ඔන්න ඒක. හරි. ඊට පස්සේ ඍජු කෝණාශ්‍රයේ මේ අතර මෙහෙම නමන්න පුළුවන්. නෑ. ඔන්න ඍජු කෝණාශ්‍රයේ සම්මිතික අක්ෂය වස්තුවේ තීරණා නේද? right. දැන් අපි යනවා සමචතුරාශ්‍රයේ අනිත්. හරි. සමචතුරාශ්‍රයේ සම්මිතික අක්ෂරික අඳිනවා. අනිත් බලන්න සමචතුරාශ්‍රය.
සමායතන රාශියක් කියනවා පාදනික සමාන. ඕම්මය 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 ඕම්මය. හරි. පොඩ්ඩක් දාන්න ඕනේ නෑ. දැන් මොකද කරන්නේ? ඔව් දැන් ලකුණු කරන්න ඕනේ. සම්මිති කක්ෂ ටික. මෙයාගේ මේ අතර නවන්න පුළුවන්. ඒ වගේම මේ අතර නවන්නත් පුළුවන්. ඒ වගේම ළමයි සමාජ රාශිය මේ අතර නවන්නත් පුළුවන්. මේ අතර නවන්නත් පුළුවන්. හරි. ඔන්න මම අර ප්‍රශ්නෙට උත්තරේ මේ කතා කරේ. හරි. කවුරු හරි මේක කරලා නැත්නම් ඉක්මනින් කරගන්න. හරි. ඉක්මනින් කරගන්න. right. මම යනවා ප්‍රශ්නෙට. හරි නේද? මම යනවා ප්‍රශ්නෙට. ඔනේ නම් පස්වෙනි ප්‍රශ්නේ හරි පහ හරි අපි යන් 6 පහ කරමු නැති අය ඉක්මනින් කරගන්න. හයි දීපාංශික සම්මිතිය භාවිතයෙන් අප විවිධ අවස්ථාවලදී විවිධ හැඩතල හා රූප කපා ගන්නා විවිධ අවස්ථා එදිනදා ජීවිතයේදී ඇත. එවැනි අවස්ථා දෙකක් ලියන්න. දීපාංශික සම්මිතිය භාවිතයෙන් විවිධ අවස්ථාවල විවිධ හැඩතල කපා ගන්නා විවිධ අවස්ථා එදිනදා ජීවිතයේදී ඇත. එවැනි අවස්ථා දෙකක් ලියන්න. එවැනි අවස්ථා දෙකක් ලියන්න. හරි. මම ලියන්නේ නෑ. ඔයාලා ලියන්න. හරි. එන එක සාමාන්‍ය මොන වගේ දේවල් අපාසනය මොකක් හරි වැඩ කරනවා. ත්‍රි දේවල් මොනවද කියලා. හරි. ඔය වගේ දේවල් පේපර් එකකට අහන සම්භාවිතාවය අඩුයි. අපි යන්න ඉස්සරහට. හරි. ඔකවා හිතලා ලියන්න. right. 7 වෙනි ප්‍රශ්නේ. පහත දක්වා ඇති තල රූපවල සමමිතික අක්ෂයන් දක්වන්න. අන්න ළමයි සමමිතික අක්ෂය. සම්මිතික අක්ෂයක් අඳින්නේ මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම මේ පැත්ත යගේ මේ පැත්ත යගේ වර්ගබලයෙන් සමාන වෙන්න ඕනේ. හැඩයෙන් සමාන වෙන්න ඕනේ. ඒ වගේම තමයි එක මත එක පිහිටන්නත් ඕනේ. එහෙම නැත්නම් අපිට සම්මිතික අක්ෂ අඳින්න බෑ. හරි. එහෙම නැත්නම් ඒක සම්මිතිය කියලා අපි කියන්නේ නැහැ. හරි. එහෙම කියන්නේ. right. එතකොට අපි ගමු මේ රූපේ. මෙයා සමපාද ත්‍රිකෝණයක්. පාද තුනම සමානයි බැලුවා. එහෙනම් සම්මිතික අක්ෂ අඳින්න. මෙයා සමපාද ත්‍රිකෝණයක් කියලා ඇසියුම් උපකල්පනය කරලා අපි අඳිනවා. හරි. right. ඒතර අනිවාර්යෙන් මේ අතර එකයි මේ අතට එකයි මේ අතට එකයි. ඔන්න සමපාද ත්‍රිකෝණයක සමපාද ත්‍රිකෝණයක සම්මිතික අක්ෂ ටික. right. දැන් බලන්න මෙයා පිහිටන්නේ මෙන්න මෙහෙම නේද? මෙහෙම විතරයි නේද මෙයා නමන්න පුළුවන්. ඒතර සම්මිතික අක්ෂය පිහිටන්නේ මෙන්න මේ මැදින් විතරයි නේද? අය මෙහෙම කපන්න පුළුවන්. එතකොට එක මතක පිහිටනවා. නෑ. එහෙනම් මෙයාගේ සම්මිතික අක්ෂය තමයි මේ තේරෙනවද? නෑ තේරුන්නේ. ඒ තේරුන්නේ. ඔයාලා කෑ ගාලා කියන්න බෑනේ. right. වරදක් කරානේ. ඔව්. සර්යා වරදක් කරා. මොකක්ද වරද? ළමයි සම්මිතික අක්ෂ ඔහම තනියරකින් දාන්න පුළුවන්? බෑ. සම්මිතික අක්ෂ ඔහම දාන්න පුළුවන්? බෑ. එහෙනම් සම්මිතික අක්ෂ කොහොමද දාන්නේ? සමමිතික අක්ෂ දාන්නේ කඩිරි වලින්. හරි. ඔයාලා කරන වරදක් මේක. හරි. සම්මිතික අක්ෂ දාන්න ඕනේ කොහොමද? කඩිරි වලින්. එහෙනම් මම මේක මගනවා. මම ඉතින් පැන්සල් නිසා ඕලක් නෑ. ඔයාලා පෑනල් ලියුවේ. අරමක් හරි කරා. එහෙනම් මෙන්න මම අදිනවා සම්මිතික අක්ෂ ටික. හරි. මෙන්න මම අදිනවා සම්මිතික අක්ෂ. මෙන්න මෙහෙම එකයි. මේ අතට එකයි. මේ අතට එකයි. අනරයි. එහෙනම් මෙයාගේ මේ අතට එකයි. මේ අතට එකයි. මෙයාගේ පිටන්නේ මේ අතට විතරයි. මෙයාගේ මේ අතර මෙහෙම මෙයාගේ මෙයාගේ මෙහෙම මෙයාගේ right. එතන මෙයාගේ බලන්න මෙහෙම ඔච්චරයිනේ පිටන්නේ. අන්න තව මන්න බෑනේ. තමයි මෙයාගේ මෙහෙම ගහන්නේ කොහොමද? මෙහෙම මෙන්න මෙයාගේ සම්මිතික අක්ෂ. right. එතන ඔන්න 7 වෙනි ප්‍රශ්නේ සම්මිතික අක්ෂ ටික මෙන්න මේ විදිය තියෙන්න ඕනි. සමමිතිය කියන පාඩම මේ කතා කරගෙන යන්න. හරි. right. අපි යන් 8ට. පහත දක්වා ඇති තල රූපවල සම්මිතික අක්ෂ සියල්ලද දක්වන්න. අනේ ඉක්මනින්
බලින් අද අපරාධ කාලේ මේ බලන්න මෙයාගේ සම්මිති අක්ෂය මෙයා 1යි 2යි 3යි 4යි මෙයා බලන්න 1යි 2යි මෙහෙම පුළුවන්ද මේකේ බෑ මේක ඍජු කෝණ රාශියක් මේක සමමිති රාශියක් අන්න මෙහෙම වෙන්නේ මෙයාගේ බලන්න ළමයි මේ අතරත් පුළුවන් එයාගේ තමයි මේ අතරත් ඉතින් මෙයාගේ සම්මිති කක්ෂ දින මම ඔයාලට අමුතුවෙන් කියලා දෙන්න ඕනේ නෑනේ අමුතුවෙන් කියන්න ඕනේ මේ අතට කැමති අතකට දැන් දැන් බලන්න මෙයා වැදගත් ළමයි වැදගත් හරි මෙයාගේ සම්මිති කක්ෂ මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි සවිදි ෂඩාශ්‍රය නේ පාද 6යි එහෙනම් සවිදි ෂඩාශ්‍රය නිදා ගන්න එහෙම නෑ හරි සවිදි ෂඩාශ්‍රය බලන්න එහෙනම් මේ බලන්න මේ අත මේ අතරක් පුළුවන් මේ අතරක් පුළුවන් ඒ අතර විතරද පුළුවන් නෑ මේ අතරක් පුළුවන් එහෙනම් මේ අතරක් පුළුවන් වෙන්නේ බෑනේ මේ හරි ෂෝක් මේ මේ බලන්න මේන් බලන්න සම්මිති අක්ෂර හරි තේරෙන්න ඕනේ ඉතින් මේවන තේරෙන්න දෙයක් නෑ මෙයා බලන්න වස්තුවේ මෙයා බැයිද අපිට මෙහෙම නමන්න නමලා බලන්න ආසෙ දෙන්නේ නමලා බලන්න මෙයා ඔන්න මේ අතරක් පුළුවන් මේ අතරක් පුළුවන් ආයෙ බෑනේ ආයෙ බෑ ළමයි මෙයා බලන්න පට්ටම කල්පනාවෙන් ගන්න වෙනවා හොඳයි ඇයි එහෙම කියන්නේ 1යි 2යි 3යි 4යි 5යි 6යි හරි 1යි 2යි 3යි 4යි 5යි 6යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි මේක එහෙම නෙවෙයි මේකේ පාද 6යි මේකේ පාද 7යි පාදේ වැඩක් නැහැ බලන්න ඕන හරියට මේක කොහොමද සම්මිති කක්ෂ ලකුණු කරන්න පුළුවන් මට නම් මේක හරිමදින් නමන්න පුළුවන් මෙහෙම විතරයි ඔයාට පුළුවන් නම් නමන්න බාර වෙන කොහොම හරි තව විදියක් තියනවා කියලා බලන්න නමන්න බෑ නමන්න බෑ ඔයාට කොහොමවත් නමන්න හරි නම් මෙහෙම විතරයි නමන්න පුළුවන් ඔන්න සම්මිති කක්ෂය ළමයි තරුවක් තියෙනවා තරුවක් මේ සහපාඩ දැක්කම නෙවෙයි නෙවෙයි මේන් තමයි මේ නමුවා දැක්කා සම්මිති කක්ෂ මේ තව පුළුවන්ද තමයි තව බලන්න බෑනේ අය බෑ ඔය අතර විතරයි නමන්න පුළුවන් එනවල ළමයි 7 වෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති තල රූපවල සම්මිති කක්ෂ සියල්ලම දක්වන්න ඕන සියල්ලම හරි තේරෙන්න ඕන හරි තේරෙන්නේ නැති වෙන දෙයක් අපි යන් ඊළඟ ප්‍රශ්නේ පහත දක්වා ඇති තල රූපවල ඇදී හැකි සම්මිති කක්ෂ ගණන ලියා දක්වන්න අනේ හරිෂෝ මේ බලන්නකෝ මම ගාන ලියනවා විතරක් නෙමෙයි මම මේ සම්මිති කක්ෂ ටික අඳිනවා ඔයාලට පුළුවන් වෙන්නේ හරි ඔයාලට පුළුවන් කියලා මම දන්නවා මට පුළුවන් වෙන මම අඳිනවා මේ බලන්න මේක සමපාද ත්‍රිකෝණයක් වස්තුවේ එහෙනම් මේ අතර එනවනේ හරිෂෝ එහෙනම් මේ අතරත් එනවනේ හරි මේ අතරත් හරි එතන මේක මෙහෙම මේක සමතුලිත රාශියක් එහෙනම් මේ අතරක් පුළුවන් නේ සමතුලිත රාශියන මේ අතරක් පුළුවන් එහෙනම් මේ අතරක් පුළුවන් එහෙනම් මෙන්න මෙයාගේ නම් ගිය සම්මිති කක්ෂ 1යි 2යි 3යි සම්මිති කක්ෂ 3යි මෙයාගේ 1යි 2යි 3යි 4යි මෙයාගේ සම්මිති කක්ෂ 4යි වස්තුවේ මෙයාගේ සම්මිති කක්ෂ බලන්න මෙයාගේ නමන්න පුළුවන් මෙහෙම නේද මෙහෙම නේද ඇයි මෙහෙම නෙමෙන්නේ ඇයි ළමයි මෙහෙම මේ අතට නෙමෙන්නේ නැද්ද මෙහෙම වෙන් කරොත් එහෙම
එහෙම වෙන් කරොත් එimhe නැමෙනවනේ. නැමෙනවා. හරි බලන්න බාර නැමින කරන්නේ. නැමෙන එයත් පුළුවන් නේ. දෙකයි. ඊපස්සේ මේ අතට අනේ ඒ අතටත් පුළුවන්. ඒ අතටත් පුළුවන්. අන්න තුනයි. මේ තව එකක්. ඇයි ළමයි මේ අතටත් පුළුවන් වෙන්නේ? එහෙනම් මූ කතා කරලා කියනවා මේ අතර පොඩ අයියකෝ මේ අතර බැරි මේ අතර නමහන් කියලා. මේ අතරක් බලන්න ළමයි. රයිට්. යකෝගේ වාදනයේට. රයිට්. එහෙනම් බලන්න මේ 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙතන සම්මිති කක්ෂ කීයක් තියෙනවද? සම්මිති කක්ෂ 5යි. මම දැන් ඇම්බරෙන්නේ නැහැ. බෙඩ් එක වයි ගන්නවා මේක සම්මිති කක්ෂ අඳින්න ඕනේ නැතුව. ට්‍රික් එකක්. මේ 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි. ළමයි සම්මිති කක්ෂ කීයක් තියෙනවද? 8යි. කඩේරියෙන් අඳින්න නැතුව මම අඳින්නම්. කඩේරියෙන්ම අඳින්න ඕනේ යාලා. 1යි අඳින්න කියලා නේ. 2යි 3යි 4යි. මේ 5යි. මෙන්න 6යි. මෙන්න 7යි. මෙන්න 8යි. ඔන්න සම්මිති කක්ෂ 8යි. රයිට්. මෙතන සම්මිති කක්ෂ කීයක් තියෙනවද? රයිට්. එතන 8යි. ඔන්න එතකොට මේ ප්‍රශ්නෙත් හරි. හරි. පහත දක්වා ඇති තර රූපවල දැකිය හැකි සම්මිතික අක්ෂ ගණන ලියා දක්වන්න. හරි. ලියන්න නැත්නම් ලියා ගන්න. ඔයාලා ලියලා ඇඳත් ගන්නකෝ. හරි. ඇඳ ගන්න. හරි. ඇඳට යන්න නෙමෙයි කිව්වේ ඇඳ ගන්න කියලා කිව්වේ. හරි. ඇඳ ගන්න. right. ආයෙත් නිවසක් ආවා. මේ නිවස් කතන්දර නම් එපා වෙනවා නම් අයියෝ ඔයාලා කරන්න තියෙන ඒවා. හරි. අපි යන් 10 වෙනි ප්‍රශ්නෙට. නිවස තුල දැකිය හැකි උපකරණ ඇසුරෙන් පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. පහත ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. සමමිති කක්ෂ එකක් පමණක් දැකිය හැකි හැඩතලයක් සහිත උපකරණයක් නම් කරන්න. සම්මිති කක්ෂ එකක් පමණක් තියෙන ඒවා. හිතන්න බලන්න පොඩ්ඩක් මොනවද සම්මිති කක්ෂ එකක් පමණක් තියෙන්නේ කියලා. අම්මෙන් අහන්න. අම්මා ගියේ. ඊට බලන්න සම්මිති කක්ෂ දෙකක් පමණක් ඇඳිය හැකි හැඩතලයක් සහිත උපකරණයක් මොනවද කියලා. සම්මිති කක්ෂ දෙකක්. ඊළඟ සම්මිති කක්ෂ තුනක් පමණක් දැකිය හැකි හැඩතලයක් සහිත උපකරණයක්. හරි. ඊට පස්සේ සම්මිති කක්ෂ විශාල සංඛ්‍යාවක් සහිත උපකරණ. හරි. සම්මිති කක්ෂ විශාල සංඛ්‍යාවක් සහිත උපකරණ. බලන්න. මොනවද ලියුවේ? මොනවද ලියුවේ? කියන්න බලන්න. හරි. මොකද අම්මා උත්තරයක් දුන්නද? තමයි. සම්මිති කක්ෂ එකක් තියෙන එකට අම්මෙන් අහුවෙනද? අහලා බලන්න. මං කරන්න බලන්න. නිවස තුල දැකිය හැකි උපකරණ ඇසුරින් පහත ප්‍රශ්න වල පිළිතුරු සපයන්න. හරි. සමමිති කක්ෂ එකක් පමණක් දැකිය හැකි හැඩතලයක් සහිත උපකරණයක් නම් කරා. හරි. මම ඉතින් අර මේ සමහර බුදු දරුවෝනේ. ඒ නිසා මට නම් සාමාන්‍යයෙන් මතක් වෙන සම්මිති කක්ෂ එකක් පමණක් තියෙන තර රූපයකට ළමයි මේ තර රූපයනේ උපකරණයකට පහන පහන ශවුන් නේ ශවුන් තමයි. හැබැයි මෙහෙමනේ අර කොහොමද අනේ බෙරන්න අනින්න නම් බෑරකොට අර මේ කොහොමද ළමයි මෙහෙමනේ තියෙනවා. පොඩ්ඩක් මෙහෙම කටක් වගේ තියෙනවා. එතකොට හරි මැදින් විතරයි මේව ගන්න පුළුවන්. එතන සම්මිති කක්ෂ කීයක් තියෙන්නේ? එකයි. ඒක අර පොල්ලෙක් වගේනේ. right. සම්මිති කක්ෂ එකක් තියෙනවා. right. right. එතකොට ඒක හරිනේ. එහෙනම් මම ලියනවා පහන. තමයි තව පුළුවන් ළමයෙක්ට ලියනවා නම් ලියන්න කුල්ල. කුල්ලත් හරි. හරි කුල්ලත් හරි. අපි අයියලාගෙන සමමිති කක්ෂ දෙකක් පමණක් ඇඳිය හැකි හැඩතල සහිත උපකරණයක් නම් කරා. හරි. සම්මිති කක්ෂ දෙකක්. සාමාන්‍ය මොකක් වෙන්නේ? සම්මිති කක්ෂ දෙකක් අඳින්න. මම නම් ලියනවා පොත කිය. පොත. සාමාන්‍ය දුකෝණාශය සමතුලිතශාකාර පොත් නේ.
ඇති පොත සමස්තයක් විතර ගත්තා. හරි. සම්මිතික අක්ෂර තුනක් පමණ දැක්කේ ඒකේ හැඩතලයක් සද උපකරණ. හරි. ඕක තමයි ප්‍රශ්නේ. හොයන්න බලන්න. හරි. හොයාගෙන එන්න බලන්න. මම ඉතින් මේකට ලියනවා නම් ලියන්න ලකුණක් දෙන්න ලියන්න බෑ. හරි. සමපාද ත්‍රිකෝණ හැඩති උපකරණය. නැත්නම් සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. උපකරණය අගෙදර තියෙනවා සමපාද ත්‍රිකෝණය. සමපාද ත්‍රිකෝණය. අපේ ගෙදර තියෙනවා සමපාද ත්‍රිකෝණය. මම එක දෙක දාම එළියේ. හරි. right. සම්මිතික අක්ෂර විශාල සංඛ්‍යාවක් ඇඳිය හැකි හැඩතලයක් සහිත උපකරණයක් නම් කරා. හරි කියන්නේ රවුම් හැඩදී ඕන එකක් ලියන්න. හරි. රවුම් හැඩදී ඕන එකක් කාසිත් තියෙනවනේ. මම හිතලා බලන්න මොනවද කියලා. රවුම් හැඩදී ඕන එකක් ලියන්න පුළුවන්. හරි. එක දෙකේ කාසිය පහේ කාසිය කිය ලියන්න බෑ. එක කාසියක් ලියවන හරිනේ. අන්න හරි. ඔන්න දැන් ඒක හරි. නිමචතුර දැක්කිය කියලා මම වැඩි කතා කරන්නේ නැහැ. ඉස්සරහට යනවා හිමි 11 වෙනි එක රූප සටහනේ දක්වන පරිදි දී අධි අක්ෂය ඔස්සේ දීපාර්ශ්ව සම්මිතික රූපයක් ලැබෙන පරිදි අදාළ රූපේ සම්පූර්ණ කරන්න. අන්න වැඩි බලන්න රූප අදින එක තමයි දැන් කරන්නදී ළමයි දීපාංශීය සම්මිතික රූපයක් ලැබෙන පරිදි. හරි. ඒ කියන්නේ මේ වගේම කෑල්ලක් මේ පැත්තේ යන්න ඕන. අන්න ඒකයි දීපාර්ශ්වීය සම්මිතික රූපයක් ලැබෙන පරිදි කියලා කියන්නේ. හරි. මං කියන එක දැන් ඔයාලට තේරෙනවා. ඔයාලට පුළුවන් මේකේ දීපාර්ශ්වීය සම්මිතික රූපයක් ලැබෙන පරිදි මේ රූපය සම්පූර්ණ කරන්න. බලන්න. මට හරි කිරින් මැද ගන්න බෑ. හැබැයි ඔයාලට පුළුවන්. හරි. ඔයාලට පුළුවන්. එතන මේක අර මේක අඳින්න බැරික වයිට් බෝඩ් එකේ නම් අඳින්න මේ ඉන් බෝඩ් එක අඳින්න පුළුවන්. මේක අඳින්න බැරි කරලා මම රයිට් බලන්න. මෙන්න අන්න බලන්න දැන් මෙයාගේ හැඩයෙන් සමානයි. මෙයාගේ හැඩයයි සමානයි. මෙයාගේ වර්ගඵලයයි සමාන. නේ? ඔව්. ඊට පස්සේ අය මොනවද? ඔව් මෙයයි සමපාතයි. මෙයා සම්පාතයි. ආමින් හැව නෙවෙයි හැඩයයි වර්ගඵලයයි. කෙටියෙන් මේ හැව කියලා කියන්නේ බලලගේ. right. දැන් බලන්න මේ 1 2 3යි 4යි. ඔන්න කට්ටිය නාගන්න යනවා. දැන් මෙතන කොටු අඩුයි. හැබැයි මෙයාලා 3කට විතරයි මේ මදි. හරිද? නෑ. 4කට මදින්න වෙනවා. ඉතින් 4ක් තියෙනවා. 4කට දෙන්න ඕන. දැන් මොකද කරන්නේ? ආන්න 3ක් පාත් කරනවා. හරි. 3ක් පාත් කරනවා. දැන් මෙතන 1 2 3 නම් මෙතනත් 1 2 3යි. දැන් මොකද කරන්නේ? මෙතන යා කරනවා. හරි. ඒතර මෙතනින් සමපාත වුණාම මේ දෙන්න හැඩයෙන් සමානයි. මෙයයි හැඩයෙන් සමානයි. මෙයයි වර්ගඵලයෙන් සමානයි. මෙයයි සමපාතත් වෙනවා. right. අපි එහෙනම් මෙයත් අඳිමු නම. ඉතින් ඔයාලා මට කලින්ම ඇදලා තියලා කියලා මම දන්නවා. හරි. මට කලින් ඇදලා තියෙනවා නේ ඔයාලා මම. ආන්න හරි. හරි. අස්සන් අදින්න. right. කොහොම වෙන් කරන්නේ? අනේ 1 හරි 2 හරි 3 හරි යන්න 4ට දැන් 4ට මං 4 ඇඳලා කොයි වෙලාවද බැද්දන්නේ හරි 4ට ගමන් කොහමද ඇඳලා තියෙනවා තාපාරක් ඒ ගුණින් අදින්න බලන්න මෙහෙම ඔයාලා පැන්සලෙන් අදින්න ඕනි මොකක් පාවිච්චි කළාද? අඩුණුලක් පාවිච්චි කළා නේද? නැත්නම් මෙහෙම මං අන්දව ගන්නෙන්න එපා. හරි. ඊළඟ බලන්න. ආනි මේ බාන කල්පනා 1 2 3 එහෙනම් මෙතන 1 2 3ක්. දැන් මෙතනීම පීඩන්න ඕනේ. 1 2 කොපි දෙකක් පාස් කරලා තමයි පීඩන්නේ. නේ? කොපි දෙකක් පාස් කරලා පීඩන්නේ. ඕනනම් කොපි දෙකක් පාස් කරලා ගහන්න. දැන් මෙතන දෙකක් කොන මේකට පයින් වෙනවනේ. ආන්න පන්න. දැන් කීයක් පාත් වෙනවද කියලා බලන්න. කොටු 3ක් පාත් කරන්න. 1 2 3යි. 3ක් පාත් කරා. හරි. right. 3ක් පාත් කරා. එතකොට 3ක් පාත්.
දැන් මොකද කරන්නේ? හරි. දැන් මොකද කරන්නේ? දැන් දෙකක් තියෙනවා මම දෙකක් මෙහෙම දානවා. දැන් මෙයා මේට යාකන මාරම කල්පනාවෙන් අදින්න. හරි. ආන්න බලන්න. දැන් වස්තුවේ අපි මෙහෙම වෙන් කරපුවාම මේ පැත්තේ වර්ගඵලයයි මේ පැත්තේ වර්ගඵලයයි සමානයි නේද? මේ පැත්තේ හැඩයයි මේ පැත්තේ හැඩයයි සමානයි නේද? සමානයි නේ? නිදා ගන්න නැහැ. මෙන්න සමානයි. ඇයි ඒ විතරද? නෑ. මේකයි එක මතයක පතිත වෙනවා නේද? එක මතයක පතිත වෙනවා. සමපාතයි. පතිත වෙදී සමපාතයි. එහෙනම් මේක දීපාංශ සම්මිතිය තමයි මේක. එහෙනම් බලන්න. එන්න 11 වෙනි ප්‍රශ්නේ. එන්න මේ උත්තර ටික තියෙනවා. හරි. මම මේ ඔයාලා අඩුපාඩු හදා ගන්න ඔයාලා. හරි. එතකොට ළමයි ඔන්න ඔයාගේ තියරි කොටස් ටික ඉවරයි. හරි. තියරියේ කොහොමද ප්‍රශ්න අහන්නේ? අන්න ඒ ටික අපි දැන් මේ නිපුණතා මට්ටම් මොනෝ වෙන වෙනම කතා කරා. එතකොට තේරුම් ගන්න ළමයි ද්විපාංශීය සම්මිතිය කියන එක අපි දැනගන්න ඕනේ. මොකක්ද කියන්නේ කියලා. දැන් ඔයාට සාමාන්‍යයෙන් යම්කිසි අවබෝධයක් සාමාන්‍යයෙන් නෙවෙයි. හොඳටම අවබෝධ වෙන්න ඕනි. මොකක්ද ද්විපාංශීය සම්මිතිය කියන්නේ කියලා. හරි. හරිද නේද? එතකොට ද්විපාංශ සම්මිතියේදී නම් කරන්නද කෙනෙක්? හරි. ද්විපාංශ සම්මිතියේදී ඒක තල රූපේ සම්මිති කක්ෂයේ වෙන් කරපුවාම මේ පැත්තේ හැඩයට මේ පැත්තේ හැඩේ සමානත් වෙන්න ඕනි. මේ පැත්තේ වර්ගඵලයට මේ පැත්තේ වර්ගඵලය සමානත් වෙන්න ඕනි. ඒ ධාරයේ දිගේ හරිමැදින් මෙහෙම නමපුවාම එක මතයක පිහිටන්නත් ඕනි හරියට. හරි. සමපාද වෙනවා කියලා කියන්නේ. අන්න එතකොට අපි කියනවා අන්න එතන තියෙනවා මොකද්ද ළමයි? මොකද තියෙන්නේ? මොකද්ද? ද්විපාර්ශ්වීය සම්මිතිය. හරි. ද්විපාර්ශ්වීය සම්මිතියක් තියෙනවා කියලා කියනවා. රයිට්. එහෙනම් ඔන්න ඒක තන්දරේ හරි. අපි යමු ළමයි මොකටද? ඔව් අපි දැන් යනවා මෙන්න මේ පාඩමට අදාළව ඔයාලගේ පළාත් ප්‍රශ්න පත්‍රවල මොන වගේ ප්‍රශ්නද අහලා තියෙන්නේ කියලා බලන්න. හරි. එතකොට ඔයාලට දැන් මේ තියරිය ඉගෙනගෙන පළාත් ප්‍රශ්න වල උත්තර ලියන්න පුළුවන් නම් ඔයාලට මේ පාඩම හොඳට තේරෙනවා. හරි. හොඳට බලන්න. මොනවද මේ පළාත් ප්‍රශ්න පත්‍රවල අහන්නේ? හරි. මොනවද අහන්නේ? ඒතරේ අහන දේ තමයි අපි විභාගෙට ලියන්නේ. හරි. අහන දේවල් හොඳට පාඩම් කරගන්න මේවා එහෙම කරද්දි පාට කිසිදු ගැටලුවක් එන්නේ නැහැ. තියෙන හැම පළාතකටම දාලා පළාත් 9ටම දාලා තියෙන ප්‍රශ්න පත්‍ර ටික තමයි මේක දාලා තියෙන්නේ. ඒකේ සමමිතිය ටික විතරක් වෙන් කරලා තියෙනවා. හරි. සමමිතියට අදාළ. ඒතර විභාගෙට යද්දි මේ මම ඔය දුන්න පේපර් එක කරලා ගියපුවාම අය සම්මිතියේ උත්තරින් පිට අහන්න විදියක් නැහැ. හරි. උත්තරින් පිට අහන්න විදියක් නැහැ. ඒ නිසා ඕ ටික හොඳට බලන්න. හරි. දැන් වීඩියෝ එකක් තියෙනවනේ. ඒ වීඩියෝත් හොඳට බලන්න. right. අපි යමු. පළාත් සහ පාසල් පසුගිය ප්‍රශ්න කෙටි ප්‍රශ්න පත්‍රය. දැන් ඔය කෙටි ප්‍රශ්න පත්‍රය කියන්නේ මම ගෝවා ප්‍රශ්න පත්‍රයේ ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. මම කියන දේ තියෙනවා. එක ප්‍රශ්න පත්‍රයයි දෙක ප්‍රශ්න පත්‍රයයි. කෙටි ප්‍රශ්න පත්‍රය තමයි එක ප්‍රශ්න පත්‍රය. දෙක ප්‍රශ්න පත්‍රය තමයි රචනා ප්‍රශ්න ටික. හරි. එතකොට මේ සමමිතිය කියන එක වස්තුවේ කෙටි ප්‍රශ්න වලට අහනවා. රචනා ප්‍රශ්න වලට අහනවා. එතන මොනවද කෙටි ප්‍රශ්න වල අහන ප්‍රශ්න? මේ තමයි අහන්නේ. මේ තමයි අහන්නේ. එන්න යන පුළුවන්ද කියලා බලන්න. ද්විපාර්ශ්වීය සම්මිතික රූපයක් ලැබෙනසේ පහත රූපය සම්පූර්ණ කරන්න. දැන් නිකන් ද්විපාර්ශ්වය කියද්දි එහෙම ගහලා දාන්නේ. දන්නවා? ඔව්. කොහොමද ද්විපාර්ශ්වීය රූපයක් ලැබෙනසේ ලකුණු කරන්නේ? ද්විපාර්ශ්වීය නම් මේ දෙන්න එක මත එක පිහිටන්න ඕනේ, වර්ගඵලෙම සමාන වෙන්න ඕනේ, හැඩයම සමාන වෙන්න ඕනේ. අන්න කමත එක පිටනවනේ. ඔන්න හරි. අපි යන් ඊළඟ. දීර්ඝ රූපේ සමමිතික අක්ෂ සියල්ලම දක්වන්න. වස්තුවේ මම කියලා දුන්නා සමපාද ත්‍රිකෝණයක් නම් මේන්න සමමිතික අක්ෂ එකක්. මෙන්න තව එකක්. මෙන්න තව එකක්. ඔන්න සමමිතික අක්ෂ තුන. ඊළඟට යා. මෙම සමමිති රාශියේ සමමිතික අක්ෂ ඇද දක්වන්න. සමමිතික අක්ෂ කීයක් තිබේද? අන්න බලන්නකො. මේක සමමිතික අක්ෂ අඳින්න ඕනේ.
ඉඳලා අපෙන් අහනවා සම්මිති කක්ෂ කීයද කියලා. පුරතල් ප්‍රශ්නේ නමයිනේ. ඇයි මෙන්න එක සම්මිති කක්ෂයක්. මෙන්න තව සම්මිති කක්ෂයක්. මෙන්න තව සමමිතික අක්ෂයක්. මෙන්න තව සමමිතික අක්ෂයක්. ඇයි මේක සමචතුරාශ්‍රයනේ. එතකොට සම්මිති කක්ෂ කීයක් තියෙනවද? මේ මෙහෙම ගණන් කරන්නේ 1 2 3 4 5 6 7 8යි කියලා. එහෙම ඉන්න එකයි මේ කියන්නේ. මොකද්ද? මෙන්න 1යි 2යි 3යි 4යි. එහෙනම් සම්මිති කක්ෂ කීයක් තියෙනවද? සම්මිති කක්ෂ 4යි තියෙනවා. හරි. සම්මිති කක්ෂ 4ක් තියෙනවා. අන්න. දැන් ළමයෙක් හිතන්න මෙන්න මේ ළමයි කරන වැරදි. දැන් සමහර ළමයි කියන 98යිනේ තිබ්බේ. මං ඔක්කොම ලියුවානේ. ඇයි දන්නේ මොකක්ද උනේ කියලා අහනවා. ආයතන මොකක්ද ඇත්තටම වෙලා තියෙන්නේ? සමහර ළමයි දැන් මේක කියන්නේ මෙම සමචතුරස්‍රයේ සමමිති කක්ෂය අද දක්වන්න. ඉස්සරලාම මේක අඳින්න ඕනේ. ඊට පස්සේ තමයි අහන්නේ සමමිති කක්ෂ කීයක් තියෙනවද කියලා. හරි. ඊට පස්සේ තමයි අහන්නේ සමමිති කක්ෂ කීයක් තියෙනවද කියලා. එතකොට සමහර ළමයි ඉන්නවා මේක ඇඳලා නැහැ. සම්මිති කක්ෂ විතරක් ගන්න. එතකොට ලකුණු දෙකක් දෙනවනම් මේකට හම්බෙන්නේ කීයද? එකයි. ලකුණු හතරක් දෙනවනම් දෙකයි හම්බෙන්නේ. ඒතර තමයි අර 100 ගන්න තිබ්බ ළමයා 98ට බහින්න. පැහැදිලිද කියන්නේ? හරි. ඒ නිසා අවබෝධයෙන් ප්‍රශ්න කියවා. හරි. අවබෝධයෙන් ප්‍රශ්න කියවා. පියන් ඉස්සරහ. හරි. මෙම රූපේ මෙම නෑ. රූපේ ඇති සියලුම ද්විපාර්ශ්ව සම්මිති කක්ෂණ දක්වන්න. දැන් බලන්න. මේකේ මෙහෙම හරිමදී වෙන් කරන්න පුළුවන් නේද? ඔව්. එතකොට මේ පැත්තේ හැඩය මේ පැත්තේ හැඩය සමානයි, මේ පැත්තේ වර්ගඵලය මේ පැත්තේ වර්ගඵලය සමානයි. ඊට සමාන මේ අතර පුළුවන් නේද? ඔව් මේ අතරක් පුළුවන්. ළමයි මේක මේ අතරක් පුළුවන් කරලා බලන්න. මේ අතරක් පුළුවන්. මේක මේ අතරක් පුළුවන්. මේ පසුගිය ප්‍රශ්න පත්‍රවල මේ අතරක් පුළුවන්. ඔන්න රූපයේ ඇති සියලුම ද්විපාර්ශ්වීය සම්මිති කක්ෂ ඇඳා. හරි. ඔන්න අපි යන් ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නෙට. හිස්තන් වලට සුදුසු වචනේ යොදමු එන්න. සල රූපයක් සරල රේඛාවක් ඔස්සේ නැමූ විට දෙපස සමපාත වේ නම් එම රූපය සමමිතික. එම රූපය සමමිතික තර රූපයක් ලෙස හඳුන්වන අතර එම නැමුම් රේඛාව හැඳින්වේ. ළමයි හිස්තැනට දාන්නලු වචන යම් බලන්න. තල රූපයක් තියෙනවා. සරල රේඛාවක් ඔස්සේ නමනවා. ඒ නමලා ඒක සමපාතයි. ඒ කියන්නේ නමලා ඒක දැන් සරල රේඛාවක් ඔස්සේම නමපුවම එක මතයක පිහිටනවා කියලා තමයි කියන්නේ. එක මතයක පිහිටනවා නම් අනිවාර්යෙන් ඒක වර්ගඵලයෙන්ු සමානයි. අනිවාර්යෙන් මේක හැඩයෙන්ු සමානයි. අනිවාර්යෙන්ම එහෙනම් ඒක මොකද්ද? හරි මොකද්ද? ද්විපාර්ශ්වීය සමමිතික තල රූපයක් ලෙස හඳුන්වන අතර. එහෙනම් මෙතන එන්න ඕනේ මොකද්ද? ද්විපාර්ශ්වික සමමිතික තල රූපය. හරි. ද්විපාර්ශ්වික සමමිතික තල රූපය. ද්විපාර්ශ්වික සමමිතික තල රූපයක් ලෙස හඳුන්වන අතර එම නැමුම් රේඛාව ඒ නැමුම් රේඛාව ඒ පාරට අපි කියනවා මොකක්ද? සමමිතික අක්ෂයනේ. සමමිතික අක්ෂය. සමමිතික අක්ෂය ලෙස හැදින්වේ. ඔන්න ස්තන් දෙක සම්පූර්ණ කරගන්න. ස්තන් දෙක සම්පූර්ණ කරගන්න. right. එතකොට මේක අවබෝධයෙන් කියවා. අපි යන් ඊළඟට රූපේ දැක්වෙන්නේ රොම්බසයකි. එහි ඇති සියලුම සම්මිති කක්ෂ දක්වන්න. තමයි මෙන්න රොම්බසයේ තියෙන සම්මිති කක්ෂ. මෙන්න රොම්බසයේ සම්මිති කක්ෂ. මෙයා මේ අතර නමන්න පුළුවන් නැමෙනවනේ. එයාගේ මෙයා මේ අතර නමන්න පුළුවන් නැමෙනවා. නමුත් මෙයා මේ අතර නැමෙන්නේ මේ අතර නැමෙන්නේ. right. ඔන්න රොම්බසේ. හරි. මම ඉක්මනින් යනවා. හේතුව මම සෑහෙන කතා කරලා ඉන්නවා. මෙව සමාන්තරාශ්‍රය සම්මිති කක්ෂ ගන්න කී
මේ සමාන්තර රාශියට සම්මිති අක්ෂ කීයක් තියෙනවද? මේකට සම්මිති අක්ෂ නැහැ නේ. හරි. ඇයි සම්මිති අක්ෂයක් පිළිටන්නේ මෙයා හැඩයෙන් වර්ගඵලයෙන් සමාන. එතකොට එක මතයක පිළිටන්නේ නැත්තම් එතන සම්මිති අක්ෂයක් අපිට නැහැයි කියලා තමයි ලියන්නේ. හරි. නැහැයි කියලා තමයි ලියන්නේ. නේ මං අහන්නේ උඹට. දැන් මෙම සමාන්තර රාශියේ සම්මිති අක්ෂ ගන්න ලියා දක්වන්න. මම බ්ලැන්කයක් කරේ. කියන්න බලන්න. මේ සමාන්තර රාශියේ සමමිතික අක්ෂ ගන්න ලියා දක්වන්න. right. අහගන්න මොකද්ද කියන්නේ? මෙම සමාන්තර රාශියේ සමමිතික අක්ෂ ගන්න ලියන්න. ළමයි සමමිතික අක්ෂයක් පිළිටන්නේ මං කිව්වා මෙයා වර්ගඵලයෙන් සමාන වුණා කියලා හැඩයෙන් සමාන වුණා කියලා විතරක් හරියන්නේ නැහැ. උදාහරණයක් මේක මෙහෙම අදින්න. දැන් ගත්තොත් අපි මේක ගත්තොත් එහෙම මේ කෑල්ලට මේ කෑල්ල සමානයි නේද? ඔව්. මේ කෑල්ල සමානයි නේද? ඔව්. නමුත් මේක මෙහෙම නැමුවොත් වස්තුවේ සමපාතයිද? නෑ, සමපාත නෑ. එහෙනම් අපිට කියන්න බෑ මෙම සමාන්තර රාශියේ සම්මිතික අක්ෂ ගන්න ලියන්න කිව්වොත් උත්තරය මොකක් වෙන්නද? ළමයි මේ සමාන්තර රාශියේ සම්මිතික අක්ෂ නෑ. හරියට තර්ක කරනවා නම් මේ සමාන්තර රාශියේ සම්මිතික අක්ෂ නෑ. ඇයි? වර්ගඵලයෙන් සමානවත් හැඩයෙන් සමානවත් මොකද? මෙය සමපාත වෙන්නේ නෑ. එහෙනම් මේකේ සම්මිතික අක්ෂ ගන්න කීයද? බිංදුව. සම්මිතික අක්ෂ ගන්න කීයද? බිංදුවයි. right. ඔන්න 7 වෙනි ප්‍රශ්නේ. පුදු වෙන්න එපා. හරි. අපි යන් ඉස්සරහට. මෙම රූපයට ඇඳිය හැකි සම්මිතික අක්ෂ ගන්න කීයද? ළමයි මේ කරන්න පුළුවන් සම්මිතික අක්ෂ කීයද? මෙන්න එක. හරි. තව පුළුවන්? අය බෑ ඉතින්. ඇයි? මෙහෙම අඳින්න පුළුවන්ද? බෑ. අඳින්න පුළුවන් නම් සම්මිතික අක්ෂයක් නෙවෙයි. අන්න 8 වෙනි ප්‍රශ්නේ. එතකොට අඳින්න බෑ සම්මිතික අක්ෂ කීයද? එකයි. දැන් මේක ඇඳලා හරියන්නේ නැහැ. උත්තරය අහනවා උත්තරේ ලියන්න. එකයි. ඊළඟට මෙම රූපයේ සම්මිතික අක්ෂ කීයද? සම්මිතික අක්ෂ ගන්න ඇඳ පෙන්නන්න. මෙන්න බලන්න. මෙයා මේ අතර නමන්න පුළුවන් නේද අපිට? මෙයා මේ අතර නමන්න පුළුවන් නේද අපිට? ඔව්. අය බෑ එන සම්මිතික අක්ෂ කීයද? එකයි. අඳලත් පෙන්නු. right. ඒ ප්‍රශ්නේ හරි. අපි යන් ඉස්සරහට. සම්මිතික අක්ෂ 4ක් ඇද සරල රේඛීය තල රූපයක් අඳ දක්වන්න. සම්මිතික අක්ෂ 4ක් තියෙන සරල රේඛීය තල රූපයක් තමයි මොකද්ද? සමචතුරාශ්‍රය. මෙන්න රූපය අන්දා. පාදතනම සමානයි. එහෙනම් මේ කොනේ මෙහෙම නමන්න පුළුවන්. මේ කොනේ මෙහෙම නමන්න පුළුවන්. මේ කොනේ මෙහෙම පුළුවන්. මේ කොනේ මෙහෙම. නෝන සම්මිතික අක්ෂ 4ක් තියෙන සරල රේඛීය තල රූපයක්. 1 2 3 4. මෙම රූපයේ සම්මිතික අක්ෂ සියල්ලම අදින්නේ මේ විභාගයට ආව ප්‍රශ්න ළමයි. බලන්න. ලකුණු දෙකකට මේ අහන්න. ඊළඟට බලන්න. පහත දක්වන්නේ කොටු දලක ඇඳි සම්මිතික රූපයකි. ඒ ඉතිරි කොටස සම්පූර්ණ කරා. දැන් මේක ඉතිරි කොටස සම්පූර්ණ කරා. මේක සම්මිතියක් කියලා කියනවනේ. එහෙනම් ඉතිරි කොටස සම්පූර්ණ කරන්නේ කොහොමද? මෙහෙම බලන්න. අන්න මෙතන මෙතන දෙකයි. මෙතන එසෙමෙදි කොටු දෙකක් තියෙන්න ඕනි. එහෙනම් කොටු දෙකක් තියෙන්න ඕන නම් මෙතන මෙහෙම. අන්න සම්මිතිය අපි යන්දා. හරි පහක් දැක්කනේ කොටු දෙක කියන්නේ සම්මිතික රූපේකි. ඒ ඉතිරි කොටස සම්පූර්ණ කරනවා. ඔන්න අපි ඉතිරි කොටස සම්පූර්ණ කරා. ඉස්සරහට පහත දැක්කම රූපය සම්මිතික වන පරිදි සම්පූර්ණ කරනවා. අනේ පුළුවන් දැන් ඔයාලනේ. පුළුවන්. අහන්නේ පුළුවන් ඔයාලා. හරි මම දන්නවා මට වඩා හොඳට ඔයාලට දැන් සම්මිතිය පුළුවන්. හරි. මට වඩා හොඳ සම්මිතිය පුළුවන්. මෙහෙම. ආන්න right. හරි ලස්සන අදින්නේ.
ඔන්න 13 වෙනි ප්‍රශ්නේ හරි. අපි යමු 14ට. පහත දැක්වෙන තල රූප අතරින් ද්විපාර්ශ්වික සමමිතිය සහිත තල රූප තෝරන්න. nothing ඈ nothing. යම් ද්විපාර්ශ්වීය වස්තුවේ මේ දැන් ද්විපාර්ශ්වය කියන එක ආලාලම තිත් වෙනවානේ. මේ එන්න ද්විපාර්ශ්වී වර්ගපලයෙන් සමානයි, හැඩයෙන් සමානයි, සමපාත. දැන් මූ ද්විපාර්ශ්වය කියන්නේ පිස්සුද ළමයි. වර්ගපලයක් නෑ, හැඩයක් නෑ, මොකුත් නෑ. හරි? ඔව්. මෙයා බලන්න. එන් ඒත් එහෙම තමයි. සමපාත වෙන්නේ නෑනේ මෙහෙම නමපුවාම. දැන් ඉසෙට් මෙහෙම නමපුවාම සමපාත වෙනවද? නෑ සමපාත වෙන්නේ නෑ ළමයි. හැබැයි H නේ සමපාත වෙනවනේ. මෙහෙම නමපුවාම හැඩයම සමානයි, වර්ගපලයම සමානයි, සමපාතත් වෙනවා. ඔය තුනම වෙන්න ඕනේ. එහෙම නැතුණත් වැඩේ කරේ. තේරුණාද? right. එනවා තෝරාව. මෙන්න එකක්. ද්විපාර්ශ්වීය සම්මිතිය දරලුප තෝරාව. හරි. 14 වෙනි ප්‍රශ්නේ හරි. අපි යන්නේ හරි. සවිධි ෂඩාශ්‍රයක සම්මිති කක්ෂ ගණන ලියා දක්වන්න. අනේ මේ සවිධි නම් මේ ෂඩාශ්‍රයක් නම් බලන්න. මෙතන අපි යන්නේ මොනේ? ඇදලා බලමු. මෙන්න 1යි 2යි 3යි 4යි 5යි 6යි කීයද 6යි සමිති ෂඩාශ්‍රයක සම්මිති කක්ෂ ගන්න 6යි බලන්න 16 වෙනි ප්‍රශ්නේ සමමිති කක්ෂ සියල්ල නේද අම්මෝ ලොකු වැඩේ නේ ලොකු වැඩේ right මෙන්න ඊළඟේ right තමයි මේ ඔයාලා ගෙදරට මතක් කරන්න දැන් කොහොමත් මේක ලබන සතියේ දෙක කරලා එන්න බෑ මේ මම කිව්වාට 6 වරක් සිර 12 වරක් දක්වා චක්‍රේ පාඩම් ගණන් ගන්න. හරි. අනිවාර්යයෙන්ම මේ සතියේ 6 වරක් ඉඳන් 12 වරක් කරගෙන චක්‍රේ ගන්න. හරි. අනිවාර්යයෙන්ම ගන්න. ඒ නිසා පාඩම් කරලා සහ මේ වැඩ ටික කරන්න නැතුව නම් ක්ලාස් එකට එන්න එපා. හරි. මේ වැඩ ටික අනිවාර්යයෙන්ම කරලා එන්න. එහෙම නැතුව නම් තව. හරි. දැන් මේක මම ඔයාලට කරන්න කියලා කිව්වා. ඊට පස්සේ YouTube එකේ මේක බලලා ඔයාට යම් කෙනෙක් වැරදුනා නම් ඒක හරි ගස්සගෙන ඉන්න. හරි. तो මේ සිය අපිට දෙන්න. හරි. ඒත් ලබන සතියේත් මේ වගේම ඔයාලට මම ටියුට් එකක් දෙනවා වීඩියෝ එකක් දාන්න. හරි. රයිට්. ඊළඟට බලන්න. පහත දක්වන රූප අතරින් ද්විපාර්ශ්වීය සම්මිතිය ඇති රූපය රූප තෝරන්න. මෙයා ද්විපාර්ශ්වීයයි. එක මතයක පතිත වෙනවා. මෙයා ද්විපාර්ශ්වීයයි. ඔබත් එක මතේ සම්පතිත වෙනවා. හරි. මෙයා බලන්න. මෙයා දැන් මේ රූපේ ද්විපාර්ශ්වය දැන් ළමයි යම් කෙනෙක් තරක් කරනවා මේක වෘත්තයක් නේ කියලා. නෑ මේ වෘත්තයක් නම් අපිට මෙහෙම හැඩ දෙන්න ඕනේ නෑනේ. අයනම් මේක එක මතක නම් පොව සම්පාත වෙනවද? නෑ. මේකත් බැලූ බැලමට සමානයි වගේනේ. කියන්නේ මෙයාට මෙයා සමානයි මෙයාට මෙයා සමානයි නම් අපිට දීපා සම්බන්ධයක් තියෙනවා මෙහෙම නම්. හරි මෙහෙම නම් මුත්. right. ඔන්න දීපා සම්බන්ධයේ රූප දෝරව. මෙන්න එකක්. right. අපි යනවා ඉස්සරහට. සමදීපාද ත්‍රිකෝණයක සමමිති කක්ෂ කීයද? ළමයි මේ බලන්න මේවා ඇත්තටම ලේසි දේවල්. ඇත්තටම ලේසි මේ සමදීපාද ත්‍රිකෝණයක්. මෙන්න සමදීපාද ත්‍රිකෝණයක්. එතන මේක නම් සම්මිති කක්ෂ තියෙන්නේ කොහොම විතරද? මේක විතරයි. හරි. මේක විතරයි. ඔන්න සම්මිති කක්ෂ සමදීපාද ත්‍රිකෝණය. සමදීපාද ත්‍රිකෝණයක සම්මිති කක්ෂය කීයද කියන්නේ? 1යි. ඊට පස්සේ ද්විපාර්ශ්වික සම්මිතිය ලැබෙනසේ රූපේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. ද්විපාර්ශ්විකීය සම්මිතිය ලැබෙනසේ රූපේ ඉතිරි කොටස සම්පූර්ණ කරන්න. අනේ එන්න බලන්න. මේ බලන්න මෙහෙම වල ගාන ලකුණු කරන්නමයි මෙහෙම මේවා ගානට තියෙන්න ඕනේ ගාන ලකුණු ඔන්න දීපාර්ශ්ව සම්මිතියක් ලැබුණාම මෙයාගේ වර්ගඵලයට මෙයාගේ වර්ගඵලය සමානයි මෙයාගේ හැඩයට මෙයාගේ හැඩය සමානයි මෙයාට මෙයා සමපාතයි හරි right ඔන්න ඒ ප්‍රශ්නේ හරි නේද
right අපි යන් ඉස්සරහට සමමිතික අක්ෂ දෙකක් පමණක් ඇති දීපාර්ශ්වයේ සමමිතික රූපයක් අඳින්න. අනේ ඍජු කෝණාශ්‍රයක් කරලා සමමිතික අක්ෂ දෙක ලකුණු කරන්න. හරි. ඍජු කෝණාශ්‍රයක් කරලා සමමිතික අක්ෂ දෙක ලකුණු කරන්න. පුළුවන් දේවල් ඍජු කෝණාශ්‍රයක් අඳින්න බැරි කම නැහැ නේ කාටවත්. අඳලා සමමිතික අක්ෂ දෙක ලකුණු කරන්න. මෙහෙම right. ඊට පස්සේ සමපාද ත්‍රිකෝණයක ඇති ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගන්න කීයද? දැන් කරලා මේ පාරලා තියෙන්නේ. සමපාද ත්‍රිකෝණය නම් කීයද? කීය සමපාද ත්‍රිකෝණයක නම්? ඈ? ඔව් 3යි. පහත රූප අතරින් ද්විපාර්ශ්වික සම්මිතික රූපය තෝරා යටින් ඉරක් අදින්. රූපය තෝරා යටින් ඉරක් අදින්. ළමයි මූ ද්විපාර්ශ්වීයයි නෑ මේ අකුණක් තියෙන්නේ. මේක ද්විපාර්ශ්වය නෑ මේ අදයිනේ. ඒක කොහොමද එන්නේ එක මේක බලන්න නෑ ඒ කියන්නේ නෑ හැබැයි මේක මේ බලන්න මෙහෙම වෙන් කරපුවාම මේ දෙන්න මෙයාට මෙයා සමානයිනේ වර්ගපරිණය සමානයි හැඩයම සමානයි අය වර්ගපරිණය සමානයි හැඩයෙන් සමානයි මොනවද ඔව් එකිනෙකට සමපාතය එහෙනම් මේක ද්විපාර්ශ්වික යටින් ඉරක් අඳින කෙනාට කියන්නේ ඕන් ඉර ඔන්න වස්තුවේ 22 වෙනි ප්‍රශ්නේ අපි කතා කරා හරි යමු. හරි. වීඩියෝ එකේම හොඳට බලන්න. හරි. මේක හොඳට බලන්න. මේ ඉතින් අහන ප්‍රශ්න අහන්න. හරි. මෙන්න ඔයාලට ගෙදර වැඩක් කියන්නේ ඔයා තනියම කරන්න ඕනේ. සමතුලිත කඩදාසියක් හතරට නවා පහත හැඩය කපා ඇත. එය දිගෑරිය විට ඉතිරි කොට සම්පූර්ණ කරන්න. මේ විදිහේ නමල කපලා බලන්න. ඍජු කෝණාශ්‍රයක ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ ගන්න කීයද? අනේ කීයද? 1යි 2යි කීයද? 2යි. ද්විපාර්ශ්වික සම්මිතික ඇති තල රූප දෙකක් නම් කරා. තල රූප දෙකක් ඉතින් ලියන්න ඍජු කෝණාශ්‍රය ලියන්න පුළුවන්. සමතුලිත ලියන්න පුළුවන්. ත්‍රිකෝණේ ලියන්න පුළුවන්. එහෙනම් ලියන්නේ දේව. හරි. 26 වෙනි ප්‍රශ්නේ. රූපයේ සම්මිතික අක්ෂ සියල්ල අඳින්න. අනේ ඉතින් ගොඩක් නෑ මේ. මෙයාගේ මෙහෙම වෙන් වෙනවානේ. මෙහෙම නමන්න පුළුවන් නම. ඇයි මෙහෙම? මේ අතරත් මෙහෙම නමන්න. අහනම් සම්මිතික අක්ෂ සියල්ල ගන්න දෙකයි තියෙන මෙහෙට එකයි මෙහෙට එකයි. ඔයාලා ලස්සන අදින්න ඕනේ. ඔයාලා ලස්සන අදින්න ඕනේ. XY අක්ෂය වටා සමමිතික වන පරිදි රූපය සම්පූර්ණ කරා. රූපය සම්පූර්ණ කරනවා මෙන්න ඒක ඇඳලා. ඒක ඇඳලා XY අක්ෂය වටා සම්මිතික වන පරිදි රූපය සම්පූර්ණ කරා. මේ දිග මේ දිග මේ මෙයා මේ මොනවපුවාම මෙයා මෙයාගේ මත පිහිටනවා. එතකොට වස්තුවේ මෙයා වර්ගඵලයෙන් සම එතකොට වස්තුවේ මෙයා වර්ගඵලයෙන් සමානයි. මෙයා හැඩයෙන් සමානයි. ආයෙ මොකද්ද වෙන්නේ? මෙයා වර්ගඵලය හරි හැඩය හරි සමපාතයි. මෙයාට මෙයා සමපාතයි. අන්න එහෙනම් මේ ප්‍රශ්නේ හරි. අපි යන් ඉස්සරහට මෙම සම්මිතික රූපයට ඇති සමමිතික අක්ෂ සියල්ල මැද දක්වන්න. මෙන්න එක. ආයෙම ඇයි මෙහෙම පුළුවන්? ආයෙ පුළුවන්. ආයෙ බෑ. මෙහෙට නැමුවා මෙහෙට නැමුවා. ඔන්න එතකොට මේ දෙක හරි. right. මොන සම්මිතිකගේ සියල්ලම අපි යන්දා. සියල්ලම යන්දා. ඉස්සරහට යමු. පහත රූප සටහනේ දැක්වෙනුයේ ද්විපාර්ශ්වික සම්මිතික අක්ෂ පදනම්මැති රූප සටහන් කොටසකි. රූප සටහන සම්පූර්ණ කරන්න. ළමයි තියන්නේ ද්විපාර්ශ්වීය සම්මිතික අක්ෂ පදනම්මනේ. ඒතර ද්විපාර්ශ්ව සම්මිතික අක්ෂ දෙකයි නම් තියෙන්නේ. අනිවාර්යෙන් මේක මොකක් වෙන්න ඕනද? අනිවාර්යෙන් මේක ඍජු කෝණාශ්‍රයක් තමයි. ඍජු කෝණාශ්‍රයට දීපාර්ශ්ව සම්මිතික අක්ෂ දෙකක් තියෙනවා. ඒවා තේරුම් ගන්න. ඒවා සරල සිද්ධාන්ත. මෙම රූපයේ සම්මිතික අක්ෂ ගණන කීය? මෙන්න සම්මිතික අක්ෂ ගණන. හරි ලේසි. මෙන්න එකක්. අය වස්තුවේ මෙහෙම නවන්නත් පුළුවන්. මේ අතර. පිටින් නැද්ද? පිටින්. ඒ අතර පිටින්. හරි නේද? right. ඉස්සරහට යා.
31 පහත සඳහන් තල රූප අතරින් සමමිති රූප තෝරා යටින් ඉරක් කන්නේ. අයියෝ ලේසි. මෙයාගේ සම්මිතියක් තියෙනවා ළමයි. මෙයාගේ සම්මිතියක් නැහැනේ. මෙයාගේ සම්මිතියක් නැහැනේ. නමුත් මෙයාගේ සම්මිතියක් තියෙනවා. හරි. ඒව දැන් ඔයාලා දන්න. හරි. හරිම ලේසි. ඉස්සරහට යමු. පහත සඳහන් රූපය ද්විපාර්ශ්වික සමමිතික රූපයක් ලැබෙනසේ සම්පූර්ණ කරයි. මෙන්න මම රූපේ සම්පූර්ණ කරා. රයිට්. මේක අඳ ගන්න බලන්න. මෙන්න මම අඳ ද්විපාර්ශ්වී මෙයාට මෙයා සමානයි. ළමයි මෙයාට මෙයා සමානයි. හැඩයෙන් සමානයි. වර්ගඵලයෙන් සමානයි. හරි. හැඩයෙන් සමානයි වර්ගඵලයෙන් සමානයි ඒ වගේම සමපාතයි. ඉක්මනින් අඳ ගන්න. ලස්සන අඩුවල තියලා අඳ ගන්න. හරි. right. දැන් ඊළඟ ප්‍රශ්නේ. පහත සඳහන් ප්‍රකාශන ඉදිරියේ නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණ යොදන්න. වෘත්තාකාර ආස්තරයක සමමිතික අක්ෂ ගණන සමචතුරාක්ෂයක අක්ෂ ගණනට සමානයි. මොන විරෝධද නම ඒකනේ. නෑ. වෘත්තයට තියෙන සම්මිතික අක්ෂ ගණනයි සමචතුරාක්ෂයට තියෙන සම්මිතික අක්ෂ ගණනයි නිකන් මේ ගෑවෙනවා. අහසේ පොළේ. සමචතුරාක්ෂයට තියෙන්නේ 1 2 3 4යි. කොහොමද වෘත්තයට තියෙන 4යි? නෑ. වෘත්තයට 4යි නේ. ද්විපාර්ශ්වීය සම්මිතික රූපයක සම්මිතික අක්ෂ දෙපස පිහිටි කොටස් දෙක වර්ගඵලයෙන් සමානයි. ඔව් වර්ගඵලයෙන් සමානයි. ඒක හරි. මෙම රූපේ සම්මිතික අක්ෂ අඳින්න. මේක සම්මිතික අක්ෂ අඳින්න. බලන්න කොහොමද අඳින්නේ කියලා. මට නම් බේරාමි මෙහෙම නමන්න පුළුවනි. ඇයි මෙහෙම නමන්නත් පුළුවනි. ඒ වගේම මෙහෙම නමන්නත් පුළුවනි. අන්න සම්මිතික අක්ෂ තුන. මෙන්න සම්මිතික අක්ෂ තුන. මෙහෙම. right. හරි. ඔන්න එතකොට ඒ ප්‍රශ්නේ හරි. ඒ ප්‍රශ්නේ හරි. අපි යමු 35 වෙනි ප්‍රශ්නේ කතා කරමු. 35 වෙනි ප්‍රශ්නේ කතා කරමු. 35. සමදුරශාකා තාඩුවකින් සමානෝ කොටස කපා ඉවත් කළ ඇත. මේ රූපේ සම්මිතික අක්ෂ ලියා දක්වන්න. සම්මිතික අක්ෂ සියල්ල දක්වන්න. මෙන්න සම්මිතික අක්ෂ සියල්ල. මේක හරි සරලයි. සමදුරශ කැලන්නේ කපලා තියෙන්නේ. කැලි කපුවගේ සම්මිතික අක්ෂ ටික වෙනස් වෙන්නේ නැහැ සමදුරශ. අන්න. right. අපේ චිත්‍රයක් අනේ පුළුවන් නේද බැරි දෙන්නේ right. හරි right. රූපය දින්නේ මේක දින්න එපා. සම්මිති අක්ෂ ටික අදගන්න. හරි නේද? කම්මැලි නිසා කරේ. right. අපි යන් ඉස්සරහට පහත දැක්වෙන රූපවල සමමිතික අක්ෂ ගණන යටින් ලියන්න. අනේ වස්තුවේ මේක සමචතුරාක්ෂයක් නේ. එහෙනම් අනිවාර්යෙන් මේක සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? මේක සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? 1 2 3 4. සම්මිතික අක්ෂ 4. මේ කීයක් තියෙනවද? 1 2. මේක 2. මෙතන ලියන්න බෑ යටින් ලියන්න. 1 2. ඊළඟ බලන්න සම්මිතික අක්ෂ 3ක් පමණක් දැකිය හැකි රූපයක් ගන්න ඒ සම්මිතික අක්ෂ ලකුණු කරා. ඉතින් මොකද්ද? සමපාද ත්‍රිකෝණයක් අනේ. සමපාද ත්‍රිකෝණයක් අතර මෙහෙම 1යි මෙහෙට 1යි මෙහෙට 1යි දාන්න. ඔන්න එතකොට සම්මිතික අක්ෂ 3ක් පමණක් තියෙන රූපයක් ගන්නවා. හරි. සම්මිතික අක්ෂ 3ක් පමණක් තියෙන රූපයක් ගන්නවා. පහත දක්වන ප්‍රකාශන නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද දාන්න. යන් අපි බලන්න. දීපාංශික සම්මිතික රූපයක සම්මිතික අක්ෂ දෙපස පිහිටි කොටස් දෙක හැඩයෙන් හා වර්ගඵලයෙන් සමානයි. අයියෝ මේවා දැන් අපි කට කැඩ දෙකක් කතා කරලා තියෙනවා. හරි. ඔව් මේක හරි. යම් තල රූපයක් යම් රේඛාවක් ඔස්සේ නැවීමේදී
යම් රේඛාවක් ඔස්සේ නැමීමේදී ලැබෙන කොටස් දෙක හැඩයෙන් වර්ගඵලයෙන් සමාන වන නමුත් එම කොටස් දෙක සමපාත නොවේ නම් එම රේඛාව තල රූපයේ සම්මිති කක්ෂයක් වේ. නෑ සමපාත වෙන්නේ නැත්නම් ඒක සම්මිතික රූපයක් සම්මිති කක්ෂයක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම සමපාත වෙන්න ඕන. හරි මේක වැරදි. සමචතුරස්‍රයක හා ඍජුකෝණාශ්‍රයක සමමිති කක්ෂ ගණන සමාන වේ. තමයි සමචතුරස්‍රයේ ඍජුකෝණාශ්‍රයේ සම්මිති කක්ෂ ගණන සමාන නෑ. ඉතින් මේවා ඉතින් කතා කරලා තියෙන ඕනද? නෑ. සමචතුරස්‍රයේ 4යි ඍජුකෝණාශ්‍රයේ 2යි. හරිනේ? එහෙනම් මේක වැරදි. දීපාංශනික සමමිතික තල රූපයක සමමිතික අක්ෂ දෙකක් පොදු තිබියක. ඔව් නේ දෙකක් තියෙන්න පුළුවන්, තුනක් තියෙන්න පුළුවන්, එකක් තියෙන්න පුළුවන්, එහෙම වුණා නෑ ගොඩක් තියෙන්න පුළුවන්. හරි. ඔන්න එතකොට මේ ප්‍රශ්නේ හරි. මේවා තමයි ඇත්තටම ලේසි දේ. මෙම රූපේ ඇති සමමිතික අක්ෂ සියල්ල අඳින්න. ළමයි සමපාද ත්‍රිකෝණයක් නේ. සමපාද ත්‍රිකෝණයක් නේ. අපි දන්නවා සමපාද ත්‍රිකෝණයක සම්මිතික අක්ෂ අඳින්න. මෙහෙම අන සමපාද ත්‍රිකෝණ සම්මිතික අක්ෂ හරි. ඊළඟට මෙම රූපේ ඇති සම්මිතික අක්ෂ ගන්න කොපමණද? කීයද? 1යි. සම්මිතික අක්ෂ ගන්න කීයද? සම්මිතික අක්ෂ 1යි. සම්මිතික අක්ෂ 1යි. ඊට පස්සේ ඉස්සරහට දියන රූපේ සම්මිතික අක්ෂය අඳින්න. සම්මිතික අක්ෂය ඒකනේ ලේසි කරලා වැඩි වගේ. ඔබ දෙන්න ඕන සම්මිතික අක්ෂය කියලා. එතකොට ළමයා පොඩ්ඩක් පැන්නවා. දැන් සමහර අය ඉන්නවා මේ චක්‍රෝණේ කියන මේ අතරක් ගන්නවා. වැරදිනේ නේ. ඇයි මෙයා මේ කුඩ නැගපුවාම මේ බාර මෙයා පොඩි මෙයා ලොකුයි. එහෙනම් එක මත එක පිටනවද? නෑ මේ කැලලක් වැඩිත් වෙනවා. හරි. එහෙනම් මේක ස්කේ සම්මිතික අක්ෂය එක තමයි මේ තියෙන්නේ. හරි. එකයි තියෙන සම්මිතික අක්ෂය. අන්න ඒක තමයි මේ ඉංග්‍රීසියෝදී එස් අකුරු සම්මිතික අක්ෂ කීයක් තියෙනවද? නේද? සම්මිතික අක්ෂ නෑ. එක මතක පිටන්නේ. නෑ පිටන්නේ. ඊළඟට පහත දැක්වෙන රූප අතරින් දීපාංශයේ සම්මිතික අක්ෂයේ නිවැරදිව දෑතින් රූපේ තෝරායි අක්ෂර ලිය. හරි. ඒවට නෑ. අපෙන් අහන්නේ දීපාංශයේ සම්මිතියක් තියෙන රූපේ. දැන් දන්නවනේ. මෙයාට දීපාංශ සම්මිතියක් නෑ. මෙයාට දීපාංශ සම්මිතියක් නෑ. මෙයාට තියෙනවා? නෑ. මෙයාට තියෙනවද නෑ? දැන් මෙහෙම අදපුවාම නෑනේ කොහොමද? හරි. මෙහෙම අදලා කිව්වනම් කියන්නේ දිවා මේකේ තියෙනවනේ. මේකේ තියෙනවා. දැන් ළමයෙක් තර්ක කරන්න බලන්න මම ඇති. මෙතන මේ ඍජුකෝණාශ්‍රය නිසා අයියෝ මේකට දැම්මනොත් ඉතින්. ඍජුකෝණාශ්‍රය තමයි වස්තුවේ. නමුත් මෙයා මේ සම්මිතික අක්ෂර අකල් තියන්නේ කොහෙද? මෙහෙද ඍජුකෝණාශ්‍රය සම්මිතික අක්ෂර ලකුණු කරන්නේ නෑ. එහෙනම් මෙතන මේක දීපාර්ශ්වයේ සම්මිතියක් තියෙන එකක් නෙමෙයි. තේරුණානේ? right. එතකොට ඔය තමයි ළමයි ඔයාලගේ කෙටි ප්‍රශ්න වලට අහන්න පුළුවන් ප්‍රශ්න. හරි. සාමාන්‍ය කෙටි ප්‍රශ්න වලට මෙන්න මේ ටික තමයි අහන්නේ. හරි. මේ වයින් පිට ඇත්තටම අහනවාට ප්‍රශ්න 43ක් කතා කරා. කෙටි ප්‍රශ්න 43ක් කතා කරා. එතකොට සමමිතිය A to Z කෙටි ප්‍රශ්න ටික අපි දැන් ඉවර කරලා තියෙනවා. හරි. තේරුණා නේද? හරි. කොහොම ගැම්මඩ අපි යමු දෙක කොටසට. හරි. පළාත් සහ ආසල් පසුගිය ප්‍රශ්න රචනා. එතකොට දෙක කොටසට අහන්න පුළුවන් මොන වගේ ප්‍රශ්න? හරි. වීඩියෝ එක නතර කරන්නේ බලාගෙන යන් පැය 3ක් විතර තිබ්බේ නේ? ඔව් බලාගෙන යන්. හරි. පැය 2ක් 3කින් ඉවරයි. හරි. ඉස්සරහට යමු. පළාත් සහ පාසල් පසුගිය ප්‍රශ්න රචනා. දෙනලද රූපේ සමමිතිය රැකෙනසේ අනෙක් කර්දේ සම්පූර්ණ කරන්න. බලන්න දැන් ඔයාලා මේ කෑලි පුරවන්න දන්නවනේ. අයි මේ අඩු පුරවන්න දැන් ඔයාලා දන්නවා. මෙන්න ඔන්න අඩුව තිබුණා. අර්ධය සම්පූර්ණ කර ඒ අනෙක් සම්මිතික අක්ෂය අඳින්න. දැන් මේ එක සම්මිතික අක්ෂයක් ඇඳලා තියෙන වස්තුව. අනෙක් සම්මිතික අක්ෂය මෙයා නේද? අනෙක් සම්මිතික අක්ෂය මෙයා නේද? ඔන්න අනෙක් සම්මිතික අක්ෂය.
ඔන්න අනෙක් සම්මිති කක්ෂය. ඊට පස්සේ සමාන්තරාංශයක සම්මිති කක්ෂ නොමැති බව කසුනි පවතයි. ඔබේට එකක වෙනවද? හේතු දක්වන්න. මතකයිනේ. සමාන්තරාංශයට කසුණු නෙවෙයි කවුරුකුවත් තියන්නේ නැහැ තමයි. ඇයි? ඔව් හැඩයෙන් සමානයි. වර්ගඵලයෙන් සමානයි. නමුත් එක මතයක පතිත නොවේ. ඒ කියන්නේ නමුත් සමපාත නොවේ. එබැවින් මෙය එබැවින් සමාන්තරාංශයට සමමිති කක්ෂ නොමැත. හරි. මම කියන එක ලියාගන්න. සමාන්තරාංශයට सममिति अक्षरों में हेतु वनुये समांतराशे सममिति का अक्षय ඇඳීමෙන් හැඩය සහ වර්ගඵලය සමාන නමුත් සමපාත නොවේ. එබැවින් सममिति कक्ष නොමැත. අපි යන් ඉස්සරහට පහත දැක්වෙන රූප පිරිතුරු පාත්‍රය පිටපත් කරගෙන සමමිතික රූපානි එන බලන්න. මෙන්න එකක්. කයි මෙන්න එකක්. මෙන්න අනිත් ඉක්මනින් අඳගන්න. මෙන්න එකක් මෙන්න එක. right. අපි යන් ඉස්සරහට. දැන් ඔයාලා මේවා කරලා තියෙන්නේ ඔයාලට දෙන හරියම දාගන්න විතරයි. ඉංග්‍රීසි ඕඩී ඇති අකුරු අතරින් සම්මිතිය ඇති අකුරු හතරක් ලියන්න. මොනවද ළමයි සම්මිතියේ තියෙන අකුරු ඉංග්‍රීසි ඕඩී? අපි බලන් ගමු මේ වලින්. ඒට සම්මිතියක් තියෙනවද නැද්ද? තියෙනවා. ඒට සම්මිතියක් තියෙනවා. අපි හැම වෙලේම කතා කරන H සම්මිතියක් තියෙනවා. T සම්මිතියක් නැද්ද? T සම්මිතියක් තියෙනවා. ඕට සම්මිතියක් නැද්ද? ඕටක් තියෙනවා. හරි. ඕටක් තියෙනවා. තව ඉතින් වාල් ලියන්න පුළුවන් හිත. හරි. අය වයි අකුර මතකද මුලින්ම ඇහුවා. සම්මිති කක්ෂ දෙකක් පමණක් ඇති තර රූපයක් ඇඳ සම්මිති කක්ෂ ලකුණු කර දක්වන්න. අයියෝ මේක දැන් අපි කතා කරන තුන්වෙනි පාර මම මෙන්න එකක් මෙන්න සම්මිති කක්ෂ දෙක. දෙවෙනි ප්‍රශ්නේ පහත එක් රූප දීපාංශික සම්මිතික රූපයක් ලැබෙනසේ සම්පූර්ණ කරන්න. තදේරි මගින් දැක්වෙන්නේ රූපයේ සම්මිති කක්ෂයයි. right. අනින් බලන්න මෙහෙම එක බලන්න. මෙහෙම කතාවලියන් මෙහෙම ඔයාලා අනින්න ඔයාලා මට හොඳට වැඩ පුළුවන්. ඔන්න එකක් අඳගත්තා මම. අනිත් ලයින් එකෙන් බලන්න. මෙහෙම ගියා. හරි. ඔන්න මම දෙකක් ගන්න. හරි. ඔන්න දෙකක් ගන්න. මෙන්න මෙහෙම. ඔන්න එතකොට මේකේ මේ වර්ගඵලයට මේ වර්ගඵලය සමානයි. මේ හැඩේ සමානයි. මෙයාට මෙයා සමානුපාතයි. මේකෙත් එහෙම. එහෙනම් ඔන්න ඒ ප්‍රශ්නේ හරි.
අපි යන් ඉස්සරහට. තල රූපයකට දීපාර්ශ්ව සම්මිතියක් පැවතීමට ඒ තිබිය යුතු ලක්ෂණ දෙකක්. මොකක්ද වෙන්න ඕනේ? හැඩයෙන් සමාන වෙන්න ඕනි, වර්ගඵලයෙන් සමාන වෙන්න ඕනි, සමපාත වෙන්න ඕනි. තුනක් වොන්නේ කිව්වා. දීපාර්ශ්වීය සම්මිතිය ඇති තල රූප හතරක් නම් කරා. දීපාර්ශ්වීය තල රූප හතරක් කියනම ඔව් ඍජු කෝණාශ්‍රය කියලා දිනෝනේ. ඍජු කෝණාශ්‍රය ඊළඟට සමචතුරාශ්‍රය, සමචතුරාශ්‍රය, වෘතය, සමපාද ත්‍රිකෝණය, සමපාද ත්‍රිකෝණය. තව ළමයට පුළුවන් ත්‍රිපීසියම කියන්න. ත්‍රිපීසියම, රොම්බසය, ඔය වගේ දේවල් ලියලා තියෙන්න ඕනේ. හරි. ඔවම බලද්දී මේ කීපුව අනිවාර්යයෙන්ම ලියලා තියෙන්න ඕනේ. හොඳයි. ඊට පස්සේ අපි යන් ඉස්සරහට. හතරවෙනි ප්‍රශ්නෙට එන්න. හතරවෙනි ප්‍රශ්නෙට. හතර. හතරවෙනි එකේ කියනවා සමචතුරාශ්‍රයක ඇති සමමිතික අක්ෂර ගණන කීයද? අම්මෝ දැන් නම් මෙයා ලියලා පාරානේ. කීයක් තියෙනවද සමචතුරාශ්‍රයක සම්මිතික අක්ෂර? 4යි. පහත දී ඇති රූපවල සම්මිතික අක්ෂර ඇඳ පෙන්නන්න. මෙයාගේ අපි ඕන තරම් ඇඳලා තියෙනවා නේ. දැන් මතක මෙහෙට ඇඳලා මෙහෙට ඇඳලා මෙහෙට ඇඳලා මෙහෙට ඇඳලා මෙහෙම බලන්න මේක කොහොම සම්මිතික අක්ෂර දෙන්නේ? මෙහෙම ආය මෙහෙම ඔන්න සම්මිතික අක්ෂර. කොටු දෙල මත දක්වා ඇති එක් රූපේ දීපාර්ශ්වික සම්මිතිය දැක්වෙනසේ සම්පූර්ණ කරන්න. අන්න දීපාර්ශ්වික සම්මිතිය දැක්වෙනසේ සම්පූර්ණ කරන්න ඕනේ. සම්පූර්ණ කරන් බලන්න. මෙහෙම 3යි නේ. හරි. ඊට පස්සේ අඳින්න බලන්න ඔයාලට මේක පුළුවන් මට වඩා හොඳට අඳින්න. මං අඳුත් මේක අවුල්යි වගේ. හරි. ඔයාලා අඳින්න. හරි. මේ ප්‍රශ්නේ ඔයාලා කරන්න. හරි මේ ප්‍රශ්නේ ඔයාලා කරන්න ඕනේ. දැන් මේක ඔයාලා අඳන් යනවා බලන්න. මං අඳුත් මේක වෙනස වෙනවා. මෙතන එන්න ඕනේ මේ තුන. දැන් එන්න ඕනේ මේ. ඒ දුර මෙතෙන්ද එතන දෙකයි කියන්නේ මේ දුර එන්න ඕනේ මෙතෙන්ද. ඊට පස්සේ කයි දෙකයි තුනයි කියලා කියන්නේ කයි දෙකයි තුනයි මේ දුර එන්න ඕනේ මෙතෙන්ද. මේ දුර එන්න ඕනේ මෙතෙන්ද. මේ දුර එන්න ඕනේ මෙතෙන්ද. බලන්න. හරි. මෙහෙම ළමයි මෙහෙම මේ අතට හරි. කොහොම ගන්නද ගන්න. හරි. ඔයාලට පුළුවන් මට හොඳට ඔයාලා කරන්න. අපි ඊළඟ ප්‍රශ්නේ. හිස්තන් පුරවන්න දීපාර්ශ්වික සමමිතික රූපයක සමමිතික අක්ෂය දෙපසේ පිහිටි කොටස් දෙක මොකද වෙන්නේ? වර්ගඵලයෙන් හා හැඩයෙන් සමානයි. ලියන්න. වර්ගඵලයෙන් හා හැඩයෙන් සමානය. වර්ගඵලයෙන් හා හැඩයෙන් සමානය. වර්ගඵලයෙන් හා හැඩයෙන් සමානය. right. මේ ප්‍රශ්නේ ඔයාලට සම්මිතිය අසුරෙන් කළ හැකි ක්‍රියාකාරකම 100ක් නගා ගන්න. ඔයාලේ හිතලා ඔයාලේ භාෂාවෙන් ඔයාලේ කියන්න. පහත් දක්වන තර රූපවල දීපා සම්මිති සහ රූප දෝරා ඒව පිළිතුරේ පිටපත් කරගෙන අදින්න. ඒවා රූප දීලා නැහැ. ඒ නිසා ඒක ඔයාලට අවශ්‍ය නැහැ. හේතුව දෙනවා නම් තියෙන්නේ සමචතුරාශ්‍රයයි, ත්‍රිකෝණාශ්‍රයයි, ත්‍රිකෝණයයි ඔය වගේ
TPSM වගේ දේවල් තමයි අපිට දෙන්නේ. එන්න ළමයි C ප්‍රශ්නේ. එන්න C ප්‍රශ්නේ. පහත දී ඇති ප්‍රකාශ නිවැරදි නම් හරි ලකුණු. වැරදි නම් වැරදි ලකුණුද ඉදිරියෙන් යොදන්න. ද්විපාර්ශ්වික සමමිතික තල රූපයකට සමමිතික අක්ෂ දෙකට වඩා තිබිය හැක. ඔව් සමමිතික අක්ෂ දෙකට වඩා තියෙන්න පුළුවන්. ඒ ප්‍රකාශය හරි. කිසියම් තල රූපයක එන දෙවෙනි ප්‍රශ්නෙට කිසියම් තල රූපයක අඳින ලද කඩඉරකින් දෙපස පිහිටි කොටස් හැඩයෙන් හා වර්ගඵලයෙන් සමාන වේ නම් ඒ සෑම විටම ඒ තල රූපය සමමිතික අක්ෂයක් වේ. එහෙනම් සමාන්තර ආශ්‍රය තල රූපය සමමිතික අක්ෂයක් වෙනවා. හැඩයෙන් සහ වර්ගඵලයෙන් සමාන නෑ. අනිවාර්යයෙන්ම සමපාත වෙන්නත් ඕනි. අනිවාර්යයෙන්ම සමපාත වෙන්නත් ඕනි. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. සමාන්තර ආශ්‍රයක ළමයි ආගන්න සමාන්තර ආශ්‍රයක ද්විපාර්ශ්වික සමමිතියේ ඇති සමාන්තර ආශ්‍රයක නෙමෙයි සමාන්තර ආශ්‍රය ද්විපාර්ශ්වික සමමිතියේ ඇති තල රූපයක් නොවේ ළමයි සමාන්තර ආශ්‍රය කියනක ද්විපාර්ශ්වීය සමමිතියක් තියෙන තල රූපයක්ද නැද්ද? අපි තර්ක කරලා බලමු. තර්ක කරමු. ද්විපාර්ශ්වීය සමමිතිය කියන අපි මෙච්චර වෙලා කතා කරේ අනිවාර්යයෙන්ම ද්විපාර්ශ්වීය සමමිතියක් නම් ඒ වෙන් වුණු කොටස් දෙක හැඩේනුයි වර්ගඵලේනුයි සමාන වෙන්න ඕනි. විතරක් නෙවෙයි අනිවාර්යයෙන්ම ඒ කොටස් දෙක සමපාත වෙන්න ඕනේ. හරි. ඒ කියන්නේ එක මතයක පිහිටන්න ඕනේ. අන්න එතකොට තමයි ඒක ද්විපාර්ශ්වීය සම්මිතියක සහිත තල රූපයක් වෙන්නේ. නමුත් සමාන්තර ආශ්‍රය එක මතයක පිහිටන්නේ නෑ වස්තුවේ. තේරුණාද? එක මතයක පිහිටන්නේ නෑ. එහෙනම් සමාන්තර ආශ්‍රය ද්විපාර්ශ්වික සමමිතියේ ඇති තල රූපයක් නොවේ. ද්විපාර්ශ්වීය සමමිතියේ ඇති තල රූපයක් නොවේ. ඒ ප්‍රකාශය හරි. තේරුණාද? ඒ ප්‍රකාශය හරි. හොඳයි. එතකොට ළමයි අපි අද දවසේ කතා කරේ සමමිතිය කියන පාඩම. සමමිතිය කියන පාඩමේ වැදගත් කරුණු ටික කතා කරා. ඒකට ප්‍රශ්න හැදුවා. පසුගිය පළාත් ප්‍රශ්න පත්‍ර පාසල් වල ප්‍රශ්න පත්‍ර වල කෙටි ප්‍රශ්න ටික කතා කරා. ඒ වගේම මොනවද රචනා ප්‍රශ්න වලට අහන්නේ කියලා කතා කරා. මම හිතනවා ඔයාලට මේක තේරෙන්නේ නැති කියලා. හරි. තේරෙන්නේ නැත්නම් නැවත වීඩියෝ එක බලන්න. හරි. වැදගත් කරුණු වීඩියෝ එක නතර කරලා ලියා ගන්න. හරි. තේරුණා? වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව බලන්න. හරි. සම්පූර්ණම හොඳට වැටික් කරගන්න. හොඳයි. එහෙනම් ළමයි අපි දෙවෙනි පාඩමෙන් හමු වෙමු. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයුබෝවන්.